හරි රයිට් පුළුවන් තරම් ලයිව් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න. හරි අපේ සාකච්ඡාව ගමු. පේපර් එක ලේසියිද අමාරුයිද? ෆීඩ්බැක් එකක් තියෙනවා ඒ සම්බන්ධයෙන් මොකක් හරි. මේමයි ඔගේ පුතා සිලබස් එකේ සියලුම ප්‍රශ්න ටික තියෙනවා. තේරුණාද? මම ඒක දැම්මේ සෙකන්ඩ් ෂයි කරන ළමයිනුත් ඉන්නවනේ. තේරුණාද? සෙකන්ඩ් ෂයි කරන අයත් ඉන්න හින්දා තමයි දැම්මේ. මොකද එයාලට සිලබස් එක සමස්තය ඒ කියන්නේ අතපත ගෑවිලා හරි තියෙනවනේ නේ. ඒකේ කරගන්න බැරි ප්‍රශ්න ටිකක් ඇති පාඩම් කරලා නැති අයට ඒවත් අපි ඉස්සරහට කරනවා. පොතේ MCQ පේපර් එකක් ඩිස්කස් කරන එකේ වටිනාකම් කීපයක් තියෙනවා. හරිද? එකක් තමයි ඔයාට බැරි දේවල් මොනවද කියලා අඳුරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි සාධකය. තේරුණාද? සහ ඔයා වැඩිපුරම අවධානය ඔයා පාඩම් කරලා ඔයා ලෑස්තිවල ස්ටඩි කරලත් ඔයාට තාමත් හරියට කරගන්න බැරි දේවල් මොනවද කියලා ටච් වෙන්න පුළුවන්. පාඩම් වශයෙන් සිලබස් එකක් වශයෙන් කරලා නැති දේවල් මොනවද කියලාත් ඔයාලට ටච් වෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා MCQ පේපර් එක ලකුණු මට වැදගත් නැහැ. ඔයා ඉන්න තත්ත්වයේ ඔයා තේරුම් ගන්න තමයි මම MCQ එකක් කරන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට MCQ මේක ඇතුලේ මේ පාඨමාලාව ඇතුලේ අපි MCQ papers 20ක් සාකච්ඡා කරනවා. ප්‍රශ්න වශයෙන් ගත්තොත් 1000. පැහැදිලිද? ඒකේ පළවෙනි ප්‍රශ්න 50 අපි හැමදාම ඉරිදට paper discussion class එකක් විදිහට යනවා. රයිට්. හරි. අපි යම් පේපර් එකට කොලයක් පෑනක් අනිවාර්යෙන් ගන්න උත්තරේ විතරක් කියන්නේ නැහැ පුතා. මේක MCQ ඇනලයිස් එකක් කියන්නේ. ඒ නිසා මොකද්ද? ලොකු වපසරියක්. ඒ කියන්නේ ප්‍රශ්නෙට දාලා පාඩම ඊට පස්සේ උත්තරේ විතරක් නෙමෙයි ඊගා වර්ණ ටික මේ ඔක්කොම අපි සාකච්ඡා කරමු. තේරුණාද? රයිට්. හරි. ඔයාලගේ PDF එක ඕපන් කරගන්න හරි නැත්නම් ස්ක්‍රීන් එකත් මම ෂෙයා කරනවා. එහෙමත් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. රයිට්. හරි. ඔයාලට පළවෙනි ප්‍රශ්නේ මේක ළමයි ඇවිල්ලා A levelම කියන්නේ ඇඩ්වාන්ස් ගතියෙම තියෙන පේපර් එකක්. පැහැදිලිද? ඒ ආකෘතියම යොදාගෙන හදපු එකක්. ඒ නිසා A level පේපර් එකක් කියලා හිතාගත්තත් කමකුත් නැහැ. රයිට්. පළවෙනි ප්‍රශ්නය ඔයා උත්තරේ ලකුණු කරගන්න සහ මේ කියන අතිරේක කාරණාවන් වැදගත්ද කියන එකත් ඔයා බලලා ලියා ගන්න. මට හැම එකම පුතේ ලියා ගන්න කියලා කියන්න බෑ. ඔයාට වැදගත් දේ ඔයා ලියා ගන්න. හරි. පළවෙනි ප්‍රශ්නය සමහර ලදරුවන් සිනාසෙන්නේ නැත. එබැවින් සමහර ලදරුවන් සිනා නොවන්නන් වේ. පුතා මේක පරිවර්තනයේ සම්බන්ධ කතන්දරේ. නේ? පරිවර්තනය ගැන කතා කරද්දී right ප්‍රස්තුතයක ඔරිජිනල් ෆෝමැට් එක SP. S කියන්නේ subject, P කියන්නේ predicates. වාච්‍ය සහ වාචකයේ ඔක තමයි ප්‍රස්තුතයක ඔරිජිනල් ෆෝමැට් එක. එතකොට අපි දන්නවා පරිවර්තනයකදී වෙන්නේ ආනයනයකදී වෙන්නේ. එහෙම ගමුකෝ අපි. ආනයනයකදී වෙන්නේ වාච්‍ය වාචකයේ එක්ක මාරු වෙනවා එක්ක වෙනස් වෙනවා. ඒ අනුව ප්‍රධාන ආනයන ක්‍රම හතරක් ගොඩනගෙනවා. මම චුට්ටක් මතක් කරන්නම්. හරි. S not P කියන්නේ ප්‍රතිවර්තනය, PS කියන්නේ පරිවර්තනය, not PS කියන්නේ පරස්ථාපනය, not SP කියලා කියන්නේ පුතා මොකද්ද? ප්‍රතිලෝමණය. හරි. දැන් බලමු අපි. සමහර ලදරුවන් සිනාසෙන්නේ නැත. SP මොකද්ද ප්‍රස්තුතයේ? O1 නැත කිව්වහම ඕනේ. නිගමනයේ එන්නේ පුතා ලදරුවන් නේග්මම තියෙනවා වෙනස් වෙන්නේ නැහැ. සිනා නොවන්නන් කියද්දි P not P වෙනවා. S not P කියන්නේ ප්‍රතිවර්තනය. ආනයන ක්‍රමානුව මේ තර්කය අපි දන්නවා O1 ප්‍රතිවර්තනය කරාම අර වගුව පාවිච්චි කරන්න පුළුවන්. O1 ප්‍රතිවර්තනය කරාම ඔබ දන්නවා අනිවාර්යෙන් වෙන්න ඕනි මොකද්ද? I1 ඇවිල්ලා තියෙනවද I1 ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් මට කියන්න මොකද්ද උත්තරේ කියලා? පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? සප්‍රමාණ ප්‍රතිවර්තනයකි. උත්තරේ 5. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? සප්‍රමාණ ප්‍රතිවර්තනය. උත්තරේ 5. right. හරි. right. අපි යනවා පුතේ ප්‍රශ්නාංක 2. තරිදු හා මිගිදු ලදරුවන් නම් ඒ දෙදෙනාගෙන් එකයි කුවත් වැඩි හිටියන් නොවේ. මේ වාක්‍යය නිවැරදිව සංකේත කළ විට මේවා හරි ලේසි. නමුත් අපි මොකද්ද? අපි මේවා ටිකක් මතක් කරගමු. නේද? තරිදු හා මිගිදු ලදරුවන් නම් හරිද? එතකොට එන්නේ P සංයෝජක Q නම් ගම්ම්‍ය ඒ දෙදෙනාගෙන් එකයි කුවත්. පුතේ වත්වත් නොවේ අවස්ථාවක් නේද? එහෙනම් සංයෝජකයක් ඇතුලෙන් නිෂේධනය වෙන්න ඕන. පැහැදිලිද? එතකොට මේකේ උත්තරේ මම සංකේතවත් කරන්නම්. P සංයෝජක Q ලදරුවන් නම් ගම්ම්‍ය ඒ දෙදෙනාගෙන් එකයි කුවත්. ඒ කියන්නේ තරිදු වැඩිහිටියෙක් නොවේ නිෂේධන R. අනිත් එක සංයෝජක නිෂේධන S. හරි. මිගිදු වැඩිහිටියෙක් නොවේ. ඔය තියෙන්නේ උත්තරේ අංක 4. උත්තරේ අංක 4. පැහැදිලිද? right.
මොකද වත්වත් නොවේ අවස්ථාවක තමයි පුතා සංයෝජකයක් අංග දෙක වෙන වෙනම ඇතුලෙන් නිෂේධනය වෙන්නේ. වත්වත් නොවේ අවස්ථාව. පැහැදිලිද? හරි. වත්වත් නොවේ අවස්ථාවක්. right. තව කට්ටිය සම්බන්ධ වෙනවනේ. හරි. සම්බන්ධ වෙමින් තියෙන්නේ කමන්නේ අපි වැඩේ කරගෙන යන්. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3. මෙන්න පුතා ලස්සන ප්‍රශ්නයක් තියෙනවා නේ. ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. මේක ටිකක් IQ ප්‍රශ්නයක්. IQ level එකේ ප්‍රශ්නයක්. ප්‍රශ්නේ හොඳට කියවමු. මේ වගේ පොදු පරීක්ෂණයටත් එන්න පුළුවන්, ලොජික් වලටත් එන්න පුළුවන්. එක්තරා ගමනක් යාම සඳහා පෙරවරු 4ට නිවසින් පිට වූ සුනිමල්ගේ වම් මත පැත්තට සෙවණැල්ල වැටී තිබුණේ නම් ඔහු ගමන් කළ දිශාව නේ? ලොජිකල් තින්කින් එකෙන් හදන්න පුළුවන්. පැහැදිලිද? එක්තරා ගමනක් යාම සඳහා පෙරවරු 7ට නිවසින් පිටත් වූ සුනිමල්ගේ වම් මත පැත්තට අපි දන්නවනේ පුතා හෙවණැල්ල වැටෙන්නේ කොයි පැත්තෙන්ද? ආලෝකයේ මෙහෙන් එනවා නම් හෙවණැල්ල වැටෙන්නේ මෙහෙට. හවුද? ඔව්නේ. ආලෝකයේ එන පැත්තටම මොකද්ද? ආලෝකයේ එන පැත්තටම හෙවණැල්ල වැටෙන්නේ නැහැනේ. ආලෝකයේ මෙහෙන් එනවා නම් හෙවණැල්ල වැටෙන්නේ මෙහෙට. right? දැන් බලමු කොහොමද මේක හොයන්නේ කියලා. මේ වගේ ප්‍රශ්නාවත් පුතේ ඔයා ඇඳ ගන්න. right? සාමාන්‍ය ලොජික් පේපර් එකට එනවා ඥාති ප්‍රශ්න, වයස පිළිබඳ ප්‍රශ්න, මේ වගේ දිශාව සම්බන්ධ ප්‍රශ්න එහෙම එනවා ඈ. right? මෙන්න තියෙනවා උතුර, දකුණ නේ, නැගෙනහිර, බටහිර. දැන් සුනිමල්ගේ වම් මත පැත්තට හෙවණැල්ල වැටෙන. අපි දන්නවා පුතේ මෙතන ඉඟියක් දෙනවා උදේ 7. උදේ 7ට ඉර තියෙන්නේ කොහෙද? රයිට් පුතා උදේ 7ට ඉර තියෙන්නේ නැගෙනහිර. ඔන්න බලන්න පොයින්ට්ස්. මේ අවයව වලින් නිගමන ගන්න විදිය. උදේ 7ට මොකද්ද? ඉර තියෙන්නේ නැගෙනහිර අන්න ඉඟිය. එතකොට වම් මත පැත්තට හෙවණැල්ල වැටෙන්න නම් හරියටම පුතා මේ පැත්තෙන් ඉර පායනවා. හෙවණැල්ල මේ පැත්තට වැටෙන්න ඕනි. එහෙනම් සුනිමල් ගමන් කළේ දකුණේ සිට කොහාටද? උතුරට. උත්තරේ උතුරු දිශාවට. උතුරු දිශාවට. right? ඔම යෝ හදන්නේ. උතුරු දිශාවට. මම සරල ප්‍රශ්නයක් අහන්නම් ඔය වගේ. සරල ප්‍රශ්නයක් අහන්නද? හරි. සරල ප්‍රශ්නයක් අහන්නම් ඔය වගේ. මෙන්න එකයි ප්‍රශ්නේ ලියා ගන්න එපා. මම මේ නිකන් අහන්නේ ඔය වගේම එකක්. මට වයස අවුරුදු 20ක් වන විට මගේ නැගණියගේ වයස මගේ වයසින් හරි අඩකි. තේරුම් ගන්න ප්‍රශ්නේ. මට වයස අවුරුදු 20ක් වන විට මගේ නැගණියගේ වයස හරිද? දැන් මට 20යි. මේ ඉන්නේ මම. මට 20යි. මට 20ක් වන විට නැගණියගේ වයස මගෙන් අඩකි. හරිද? ඒ කියන්නේ අපි හිතමු එයාට එතකොට 10යි නේ පුතා වෙන්නේ 10යි. දැන් මට 40යි. නංගිගේ වයස කීයද? අපේ උන්ගේ උත්තරේ මොකද්ද උත්තරේ? හරි. රයිට් බලමු. හරි. 20. තව දාන්න ළමයි උත්තර. මට 20ක් වෙද්දී නංගිගේ වයස මගේ වයසින් හරි අඩකි. භාගයයි නේ? භාගයයි. දැන් මට 40ක්. දැන් නංගිගේ වයස කීයද? right? ඔන්න වරද්දපු යෝන් ඉන්නවෑ. ඔන්න උඹලගේ logical thinking. හරි? වරද්දපු යෝන් ඉන්නවෑ. හරි. බලමු. 30යි 20 කියලා දාලා තිනවා 30 කියලා දාලා 20 කියලා දානවා. හරි? හරි. බලමුද අපි උත්තරේ මොකද්ද කියලා. මම මේ නිකන් මතක් වෙච්ච නිසා 20යි කියලා දානවා. හරි? පුතේ මං කියනම් උත්තරේ. ඔයා වචන වලට රැවටිලා තියෙන්නේ මට 20ක් වෙනකොට නංගිගේ වයස මගේ වයසින් අඩයි. අඩයි කියන්නේ භාගයයිනේ. දැන් මේ දෙන්නගේ කියන්නේ මගේ නංගිගේ වයස් පරතරය කීයද? අඩක කියන කතාව අයින් කරන්න. වයස් පරතරය 10යි. මට 40යි. 40යි නම් නංගිට 20 වෙන්න බෑනේ වයස් පරතරය 10යි. 40යි නම් නංගිගේ වයස 30යි. හරි. ඔන්න වචන ෆලෝ කරලා අතගාලා උත්තර වලට යන්න එපා. හිතලා උත්තර වලට යන්න. තේරුණාද? ඔන්න වරද්ද ගන්න තැන් 30යි කියන උත්තරේ ගොඩක් අය දීලා තිබ්බ පුතේ 30 තමයි හරි උත්තරේ. හරිද? 30 තමයි හරි උත්තරේ. තේරුණාද? right. මම එක නිකන් ඇහැව්වේ. ඕවා තමයි logical thinking. logic අවුරුද්දක් දෙකක් විතර ඉගෙනගෙන ඔය වගේව වරද්දන්න එපා. හරි. හතරවෙනි එක ප්‍රශ්නාංක 4 නැනෝ තාක්ෂණය නැත්නම් පුතා ඔකට සිංහලෙන් කියනවා නිනිති තාක්ෂණය නැනෝ ටෙක්නොලොජි නේ. මේ දවස්වල ජනප්‍රිය වචනයක් මොකද? ටෙක්නොලොජියනේ. නැනෝ ටෙක්නොලොජියා සම්බන්ධයෙන් නිවැරදි නොවන ප්‍රකාශය.
නැනෝ තාක්ෂණයේ සම්බන්ධයෙන් මුලින්ම ලොවට හෙළි කළේ භෞතික විද්‍යාඥ රිචඩ් ෆෙමන්. ඒක හරි. රිචඩ් ෆෙමන් තමයි මේක ගේන ටෙක්නොලොජි එක. නැනෝ තාක්ෂණයේ පියා එරික් ඩ්‍රෙක්සලර්. ඒකත් හරි. ඒකත් හරි. නැනෝ තාක්ෂණය නිසා දැනටමත් තාක්ෂණික ලෝකයේ විප්ලවී වෙනසක් වෙලා තිනවා. ඒකත් හරි. හතරවෙනි වර්ණය නැනෝ තාක්ෂණය ඇතමුන්ට අනුව පස්වෙනි කාර්මික විප්ලවය කියලා හඳුන්වනවා. ඒකත් හරි. හැබැයි පුතා නැනෝ තාක්ෂණික ක්‍රියාදාමයේ වෛද්‍ය විද්‍යාව කෙරෙහි ඍජු බලපෑමක් නොදක්වයිනේ මේ ඍජුවේම බලපාන වෛද්‍ය විද්‍යාවට වැරදි උත්තරේ 5. ප්‍රශ්න අංක 4 වැරදි උත්තරේ 5. හරි. උත්තරේ වෙන්න ඕනි 5. right. අපි යනවා ප්‍රශ්න අංක 5ට. ප්‍රශ්න අංක 5ට පරිණාමවාදයට අනුව පරිසරයේ සමග කරන සටනේදී වඩා ප්‍රබල ජීවීන් පමණක් ඉතුරු වූ අතර දුබලයන් විනාශ විය. මේ හඳුන්වන්නේ පරිණාමවාදය ගැන පුතේ අදහස් ගොඩාක් ගෙනාවනේ. මං කියන්නම් ගෙනාපු කට්ටිය. චාල්ස් ඩාවින් ගෙනාව පරිණාමවාදය ජීවීන්ගේ ජීවයේ සම්භවය කියලා එයා පොතකුත් ලිව්වා. චාල්ස් ඩාවින් ඉන්නවා පරිණාමවාදී ඉදිරියේම. ඊට පස්සේ එරස්මස් ඩාවින් ඉන්නවා. ඊට පස්සේ වයිස්මාන් කියන පුජ්‍යලයා ඉන්නවා. ඊට පස්සේ ඇල්ෆර්ඩ් රසල් වොලස් කියන පුජ්‍යලයා ඉන්නවා. ඊට පස්සේ ගුතේ කියන පුජ්‍යලයා ඉන්නවා. මේ ගොල්ලෝ හැමෝම කතා කරා පුතා පරිණාමවාදය පිළිබඳව. පැහැදිලිද? රයිට්. එතකොට පරිණාමවාදයට නෝ පරිසර සමකර සටනේදී වඩා ප්‍රබල ජීවීන් පමණක් ඉතිරි වූ අතර දුබලයන් විනාශ විය. මේ හඳුන්වන්නේ ස්වභාවික වර්ණය. උත්තරේ පුතා අංක 2 චාල්ස් ඩාවින්ගේ අදහස ස්වභාවික වර්ණය. එතන ඉස්සරහ ලියා ගන්න ඩාවින්ගේ පොත ජීවයේ සම්භවය. ජීවයේ සම්භවය. මේ පොත ලියලා පැය 24ක් ඇතුලේ පිටපත් ලක්ෂයකට වැඩි මං හිතන්නේ අලෙවි වෙලා තියෙනවා. ඒ තරම් ලෝකේ ජනප්‍රිය ග්‍රන්ථයක්. ජීවයේ සම්භවය right. ස්වභාවික වර්ණය චාල්ස් ඩාවින් ජීවයේ සම්භවය යාගේ ග්‍රන්ථය. ලියා ගන්න ඕනේ. හරි. දැන් එනවා 6 වෙනි ප්‍රශ්නේ. ඒකත් ටිකක් අර වගේම ප්‍රශ්නයක්. 6. මේ මිනිසාගේ පියා මගේ පියාගේ පුතාය මා පිරිමියෙකු නම් මේ මිනිසා මගේ කවුද? ඔන්න ඥාති ප්‍රශ්න. හරි. මේ පේපර් එක මම ටිකක් හැදුවේ ඔයාගේ පොඩ්ඩක් මොකද්ද? හරි. මොලේ ටිකක් පාවිච්චි වෙන විදිහට. නේ? මොලේ පාවිච්චි වෙන විදිහට තමයි පේපර් එක හැදුවේ. right. මේ මිනිසාගේ පියා මගේ පියාගේ පුතාය මා පිරිමියෙකු නම් මේ මිනිසා මගේ කවුද? පුතේ ඔය වගේ ප්‍රශ්නාව අනේ ඇඳ ගන්න කොහේ හරි. කොල කෑල්ලක් අරගෙන මෙන්න ඉන්නවා මේ මිනිසා. හරි. මේ මිනිසා ඔන්න ඉන්නවා. මේ මිනිසාගේ පියා, ඒ කියන්නේ මෙයාගේ පියා එයත් ඇඳ ගන්නකෝ. පියා මගේ පියාගේ පුතාය. හරිද? එතකොට මේ ඉන්නේ මම වෙනම. මේ ඉන්නේ මගේ පියා. මේ ඉන්නේ මම, මේ ඉන්නේ මගේ පියා. right. මගේ පියා. එතකොට මේ මිනිසාගේ පියා, ඒ කියන්නේ මෙන්න මෙයා මගේ තාත්තගේ පුතා. ඒ කියන්නේ මේ දෙන්න කවුද? සහෝදරයෝනේ. මමයි මේ මිනිසාගේ පියයි සහෝදරයෝ. එතකොට උත්තරේ එන්න ඕනි මොකද්ද? මගේ සහෝදරයාගේ පුතා නැත්තම් මගේ පුතා. ඔක තමයි උත්තරේ අංක 1. මගේ පුතා හෝ මගේ සහෝදරයාගේ පුතා. ඔක ඇඳගෙන බලන්න ලේසි. හරි. ආයෙත් දඟලන්න දෙයක් නැහැ. ඇඳගෙන බලන්න. හරි. ඇඳගෙන බලන්න. ප්‍රශ්න අංක 6 උත්තරේ අංක 1. අපි යනවා ප්‍රශ්න අංක 7. පෙරදිග ස්වාර්ථානුමානය හා පරාර්ථානුමානයේ පියවරයන් පමණක් දැක්වෙන පිළිතුර. පුතා පෙරදිග තර්ක ශාස්ත්‍රයේ අනුමානීය ප්‍රධාන කොටස් දෙකයි. පෙරදිග කියන්නේ මොකද්ද? දිග කියන්නේ දිශාව. පෙරදිග කියලා කියන්නේ ඔය මොකද්ද? අපි කියන්නේ දැන් ආසියාතික කියලා ආංගේ කලාප. ඉන්දියාවෙන් තමයි පෙරදිග තර්ක ශාස්ත්‍රය ආරම්භ වෙන්නේ. හරිද? බටහිර තර්ක ශාස්ත්‍රය ආරම්භ වෙන්නේ ග්‍රීසියෙන්. ග්‍රීකයෙන්. පැහැදිලිද? එතකොට බටහිර තර්ක ශාස්ත්‍රයේ අනුමානයේ කොටස් දෙකයි. නිගාමී, උජ්ජාමී, ඇරිස්ටෝටලියානු අනුමානයේ කොටස් දෙකයි. අව්‍යවහිත සහ ව්‍යවහිත. පෙරදිග අනුමානයේ කොටස් දෙක මොනවාද ළමයි? ස්වාර්ථානුමානයේ අනිත් එක පරාර්ථානුමානය. ස්වාර්ථානුමානය කියලා කියන්නේ Taman උදෙසා ගොඩනගා ගනු ලබන දැනුම. අපි සරලව එහෙම ගමු. ස්ව කියන්නේ Taman self. ස්වාර්ථානුමානයේ පියවර තියෙනවා කීයක්ද දන්නවද? 4ක් තියෙනවා. හරි. හේතු ව්‍යාප්ති පක්ෂ සාධ්‍ය. ස්වාර්ථානුමානයේ පියවර ලියා ගන්න ඕවා. ස්වාර්ථානුමානයේ පියවර 4යි. හේතු ව්‍යාප්ති පක්ෂ සාධ්‍ය. අනිත් එක පරාර්ථානුමානය. පර කියන්නේ අනුන් නේ. පර බල්ලා කියලා එහෙම බයිනවනේ. දෙක කියන්නේ අනුන්ගේ බල්ලා. පර කියන්නේ අනුන්. පරාර්ථානුමානයේ පියවර 5ක් තියෙනවා.
පිළිවෙලින් මතක තියාගන්න. ප්‍රතිඥා හේතු උදාහරණ උපනය නිගමන. right? ප්‍රතිඥා හේතු උදාහරණ උපනය නිගමන. උත්තරේ 4 උත්තරේ අංක 1. 7 උත්තරේ අංක 1. right? ස්වාර්ථානුමානයේ පියවර 4 හේතු ව්‍යාප්ති පක්ෂ සාධ්‍ය. පරාර්ථානුමානයේ පියවර 5 ප්‍රතිඥා හේතු උදාහරණ උපනය නිගමන. ಭಾರತೀಯ තර්ක ශාස්ත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට මොකද්ද? මේක පහසුයි. මේක පහසුයි. අපි යනවා ප්‍රශ්න අංක 8 විද්‍යාවේ විධික්‍රම සාපේක්ෂ වාදයට අනුව සාපේක්ෂක වාදයට අනුව ප්‍රශ්න අහලා තියෙන්නේ තෝමස් කූන් හා පෝල් ෆයරාබන් දරණ මතය හා වඩා ගැලපෙන්නේ එකම ශ්‍රේෂ්ඨයක අනුයාතවාද දෙකක්. අනුයාතවාද කියන එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ළමයි අනුගාමීවාද කියලා. අනුගාමීවාද කියලත් මොකද්ද අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එකම ශ්‍රේෂ්ඨයක අනුගාමී. පුතේ ලියා ගන්න කොහේ හරි අනුගාමී පදනම මත අනුයාතවාදය anu. අනුගාමී පදනම් වාදය anu. අනුගාමී පදනම් වාදය anu. අනුගාමී පදනම් වාදය anu. විප්ලවයට පෙර හා පසු ආදයි. විප්ලවයට පෙර හා පසු ආදයි. අනුගාමී පදනම් වාදය anu විප්ලවයට පෙර හා පසු ආදයි. විප්ලවයට පෙර හා පසු ආදයි. උදාහරණයක් කියන්නද? උදාහරණයක් පෘථිවි කේන්ද්‍රවාදයේ කියන පදනම් වාදයෙන් අපි ආවනේ සූර්ය කේන්ද්‍රවාදයට. එතකොට විද්‍යාත්මක විප්ලවයක් කියලා තෝමස් කූන් කියන්නේ එක පදනම් වාදයකින් නම් තව පදනම් වාදයකට ගමන් කිරීම. තම මාරු වීම සංක්‍රාන්තිය. එතකොට පෘථිවි කේන්ද්‍රවාදයේ සහ සූර්ය කේන්ද්‍රවාදයේ කියන්නේ අනුගාමී පදනම් වාද දෙකක්. අපි ඒකට කියන හරිම වචනේ අනුගාමී පදනම් වාද අසංගතයි අසමමේයයි. ඒක ලෝක දෘෂ්ටීන් දෙකක්. ඒ දෙක අතර පාලම් දැමිය නොහැක. අසංගතයි. සංගත කියන්නේ ගැළපෙනවා. අසංගත කියන්නේ ගැළපෙන්නේ නැති. ඒ දෙන ගලපන්න බෑ. අසමමේය. මේය කියන්නේ මනිනවා. එකක් මත පිහිටා අනික මනින්න බෑ. පෘථිවි කේන්ද්‍රවාදයේ හරයයි සූර්ය කේන්ද්‍රවාදයේ හරයයි ළමයි වෙනම ලෝක දෙකක්. නේ විප්ලවයට පෙර සිටි හාවුන් විප්ලවයෙන් පස්සේ තාරාව වෙනවා කියලා ඔකට තොමස් කූන් ලස්සනට කියනවා. කියන්නේ ලෝක දෘෂ්ටීන් දෙකක්. පැහැදිලිද? රයිට් පුතා අපි උත්තරයට යන්. අනුයාතවාද දෙකක් මොකද වෙන්නේ කියලා අපෙන් අහන්නේ ප්‍රශ්න අංක 8. උත්තරේ අසංගත සහ අසමමේය වන බවයි. උත්තරය අංක 3. අසංගත සහ අසමමේය වන බවයි. අසංගත සහ අසමමේය වන බවයි. උත්තරය අංක 3. රයිට්. හරි. මොන හරි ගැටලු තියෙනවා නම් පුතේ chat box එකට දාන්න. වේගෙ වැඩිද මගේ? වේගෙ වැඩිද? මොන හරි ගැටලු තියෙනවා chat box එකට දාන්න. අපි 8 වෙද්දි ඉවර කරන්නත් ඕන. හරි. වේගෙ වැඩි නම් chat box එකට දාන්න ඈ. මම ටිකක් වේගෙන් යනවා කතාව අරගෙන. හරි කමන්නේ. අපි යනවා පුතේ ප්‍රශ්න අංක 9. මේක තාම අපේ පන්තිවල උගන්වලා නැහැ. සම්භාවිතාකලනය කියන පාඩමේදී විද්‍යාත්මක ක්‍රමයට අදාළව අපි කතා කරනවා. සම්භාවිතාකලනය කියන එකේදී අපි කතා කරනවා ක්‍රමාරෝපිත අංකණය, සංකරණ, සංයෝජන කියන කොටස්. මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. පන්ති කාමරයක ඇති පුටු 5ක ළමුන් 5 දෙනෙකුට වාඩි විය හැකි එකිනෙකට වෙනස් ආකාර කීයක් පවතීද? හරි. දැන් ඔය ප්‍රශ්නෙම හැඩය වෙනස් කළාට අහන්න පුළුවන් මෙහෙම. මෝටර රථ අංගණයක වාහන නැත්නම් මෝටර රථ 5ක් ඇත. අපි හිතමු වර්ණ 5ක් නිල්, කොළ, රතු, කළු, සුදු මෝටර රථ 5ක් තියෙනවා. මේවා එකිනෙකට වෙනස් ආකාර කීයකට ගාල් කළ හැකිද? හරි. එකිනෙකට වෙනස් ආකාර. ඒකම තමයි මේ අහන්නේ. එකම concept එක. right? නැත්තම් පේලි සිසුන් 5 දෙනෙක් නැත්නම් මිනිසුන් 5 දෙනෙක් ඉන්නවා. ඔවුන් පේලියකට පෙළ ගස්සනවා.
එකිනෙකට වෙනස් ආකාර කීයකට උන්ව පෙළ ගස්සන්න පුළුවන්. right? හරි. මේක හදන්නේ පුතා ක්‍රමාරෝපිත අංකණය අපි පාවිච්චි කරමු ක්‍රමාරෝපිත අංකණය. හරි. 5යිනේ සමස්ත ගාන 5යි. එකක් අඩු කරලා වැඩි කිරීම දාගෙන 1 දක්වා අපි යනවා. 5න් වැඩි කිරීම දැම්මා එකක් අඩු කරා 4යි එකක් අඩු කරා 3යි එකක් අඩු කරා 2යි තව එකක් අඩු කරා 1යි. 5 වරක් 4 20යි 20 ඒවා 3ක් 60යි 60 ඒවා දෙකක් 120යි ආකාර පුතා 120ක් තියෙනවා. ඒගොල්ලන්ට වාඩි වෙන්න පුළුවන්. උත්තරේ අංක 5. හරි. ඔය අපි ඉස්සරහට තියරි වෙනම උගන්වනවා. ක්‍රමාරෝපිත අංකණය. අර මං කෝ වාහන ගාල් කිරීමේ කතාව, පේලියකට මිනිස්සුන් සෑදීමේ කතාව ඔය ඔක්කොම හරිද? මේ එකම concept එකෙන් දුවන්නේ. තේරුණාද කතාව? right. උත්තරේ අංක 5. හරි. උත්තරේ අංක 5. අපි යනවා ප්‍රශ්න අංක 10 සම්භාවිතාවයේ ප්‍රශ්නයක්. සම්භාවිතාවයේ ප්‍රශ්නයක්. කාසි 3ක් එකවර උඩ දැමුව විට අගයේ ලකුණු කළ පැත්ත එක්වරක්වත් ලැබීමට ඇති හැකියාව. පුතේ කාසි 3යි කියන්නේ අපි දන්නවා කාසියක පැති කීයද? කාසියක පැති 2යි. එතකොට නියැදි අවකාශය අපි ගන්න. ඒ කියන්නේ විය හැකි සියලුම අවස්ථා ගන්න අපි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. මොකද එක කාසියක 2යිනේ. right. හරි. එතකොට මෙතන නියැදි අවකාශය අපි ගන්නේ 8යි. මම ඔය උගන්වනවා තියරි ඈ. නියැදි අවකාශය අපි ගන්නේ 8යි. ඇයි එක කාසියක වෙන්න පුළුවන් අවස්ථා 2යි තියෙන්නේ. කාසි 3ක් තියෙනවනේ. එතකොට පැති 2 වැඩි කරනවා ඊගාව දෙකෙන් එතකොට උත්තරේ එන්නේ නියැදි අවකාශයේ විය හැකි සියලුම අවස්ථා තියෙන්නේ 8යි. අගේ ලකුණු කළ පැත්ත එකවරක්වත් ලැබීමට ඇති හැකියාව. අගේ ලකුණු අපි දන්නවා කාසියේ පැති දෙකක් තියෙනවනේ. අගේ ලකුණු කරපු පැත්ත එකපාරක් හරි ලැබෙන්න තියෙන්නේ. හරි. එකපාරක් හරි ලැබෙන්න තියෙන අවස්ථාව තමයි මොකද්ද? 8න් 7 කියන අවස්ථාව. 8න් 7 කියන අවස්ථාව. මොකද ළමයි? මොකද්ද? අගේ ලකුණු කළ පැති right කාසි 3 තියෙනවා කීයක්ද? 3ක්. එතකොට අගේ ලකුණු කළ පැත්ත එක්වරක්වත් ලැබීමට ඇති හැකියාව නියැදි අවකාශය 8යි. එක්වරක්වත් ලැබීමට ඇති හැකියාව 8න් 7ක් කියලා අපිට ගන්න පුළුවන්. right. හරි. ප්‍රශ්න අංක 11. පහත දැක්වෙන සංවාක්‍ය ආකෘතියේ සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව හා සම්බන්ධ නිවැරදි පිළිතුර. මට පුතේ ඔක හදන්න ටිකක් කම්මැලි. ඕන්නම් මම හදලා පෙන්නන්නම්. මෙතන සංවාක්‍ය බැරි ළමයි නෑනේ. 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දාන්න chat box එකට. 11ට උත්තරේ. right. හරි. උත්තරේ මොකද්ද? 11ට උත්තරේ. මට පේන්නේ නිකන් අයථා පක්ෂපදාභාෂය වගේ එකක් නේ. දාන්න බලන්න chat box එකට උත්තර ඔයාලගේ. එක කවිෂ කියනවා එක තරුෂිත් කියන්නේ උත්තරේ එක. පුතේ පක්ෂ අවයවය තුල අව්‍යාප්තයේ හරි බියගි. උත්තරේ අංක 1. උත්තරේ අංක 1. හරි මිලක්ෂි හරි. උත්තරේ අංක 1 නිෂ්ප්‍රමාණයි අයථා පක්ෂපදාභාෂය. උත්තරේ 1. මම සංවාක්‍ය සම්බන්ධයෙන් අලුත් දෙයක් කියා දෙනවා. ඔයා දන්නවත් ඇති, නොදන්නවත් ඇති. සාමාන්‍යයෙන් සංවාක්‍යයක ළමයි එක රීතියක් උල්ලංඝනය වුණාම අපේ ළමයි දන්න දෙයක් තමයි, අපේ ළමයි හිතන් ඉන්න දෙයක් තමයි ඉස්සරහ ඒවා හොයන්නේ නැහැ කියලා. හොයනවා. හැබැයි පළවෙනි සහ දෙවෙනි රීති තියෙනවානේ ව්‍යුහයේ සම්බන්ධ රීති දෙවර බැගින් ඉදිරි පද තුනක් තිබිය යුතුයි, වෙන වෙන වේදුරු ප්‍රස්තුත තුනක් තිබිය යුතුයි කියන රීති දෙක තියෙනවානේ. මේ රීති දෙක උල්ලංඝනය වෙනවා නම් ওই දෙකෙන් එකක් ඉස්සරහට යන්න එපා. මොකද ළමයි ආකෘතිය අවුල් ගියාට පස්සේ ආයෙ හොයන්න මගුලක් නැහෙනේ. 1 2 1 හෝ 2 උල්ලංඝනය වුණොත් 3 4 5 6 බලන්න එපා. හැබැයි 3 උල්ලංඝනය වුණොත් 4 5 6ත් මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මොකක් හරි වෙලා නම් ඒකත් ලියන්න. තේරුණාද කතාව? right හරි. ප්‍රශ්නාංක 12ට එමු අපි. වර්ග තර්ක ශාස්ත්‍රයේ කුලකවාදයේ ප්‍රශ්නයක්. මේ තර්කයේ සප්‍රමාණ වීමට නිගමනය විය යුත්තේ කුමන වර්ණයේද? ඇඳලා බලමු. නේ? ඇඳලා බලමු අපි. සප්‍රමාණ වීමට නිගමනය විය යුත්තේ කුමන වර්ණයේද?
අපි ඉස්සෙල්ලා අවයව දෙක අඳිමුකෝ. right? අවයව දෙකනේ කොහොමත් වර්ග තර්ක ශාස්ත්‍රයෙන් නිරූපණය කරන්නේ. right? ඔයත් ඇඳගන්න. වර්ග තුනක් තියෙනවා. A sorry අපි ආ B කියලා ගමු. මෙයා A කියලා ගමු. මෙයා C කියලා ගමු. පළවෙනි එක B නොවන A පාට වෙන්න ඕනේ. B නොවන A පාට වෙනවා කියන්නේ මෙතනට නිකන් පාට වෙනවා. ඊගාව එකේ A නොවන C A නොවන C එතකොට මෙන්න මේ ටික පාට වෙනවා. මෙන්න මේ ටික පාට වෙනවා. හරි. පාට වෙලා නැති ටිකම රතු පාටින් පෙන්නන්නම් කොහාට. පාට වෙලා නැත් එතකොට මෙන්න මෙහෙම කොටසක්. right? මේක සප්‍රමාණ වෙන්න නිගමනය වෙන්න ඕනි මොකක්ද කියලා අපෙන් අහන්නේ. හරි. right. පළවෙනි එක වෙන්න බෑනේ පුතා. කතිරයක් ඇවිල්ලා නැහනේ. xy හරි කතිරයක් හරි තියෙනවා නම් පළවෙනි එක හරියන්න පුළුවන්. දෙවෙනි එකේ c නොවන b නෑනේ b පාට වෙලා නැහැ. දෙවෙනි එකත් වැරදි. ඊගාව එකේ c නොවන a බෑනේ. C නොවන A කොටසක් තියෙනවා බෑ. හතරවෙනි එකේ B නොවන C උත්තරේ ගන්න වෙන්නේ 4. නේ? මේ බලන්නකෝ. උත්තරේ 4. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඇඳ ගන්න. හරි. අපි යනවා ප්‍රශ්නාංක 13. ප්‍රශ්නාංක 13. පහත දැක්වෙන කෘතීන්ට අදාළ වෙහි කතෝරුන් පිළිවෙලින් දැක්වෙන වර්ණයේ ළමයි පොතකින් ප්‍රශ්නයකුත් අහනවා. සාමාන්‍යයෙන් නේද අවුරුදු දෙකකට සැරයක් විතර නේද? ග්‍රන්ථ කතෝරු ටිකක් මතක තියාගෙන ඉන්න නේද අපිට වැදගත්. නේ තෝමස් කූන් මොකද්ද? විද්‍යාත්මක විප්ලවයේ ව්‍යුහය කාල් ප්‍රොපර් වැදගත්ම දේවල් අපිට මේ සිලබස් එකේ සෙට් වෙනවා. හරිද? විද්‍යාත්මක සොයා ගැනීමේ තර්කය the logic of scientific discovery කියන එක Paul Feyerabend against method තර්ක බුද්ධියට ආයිබෝවන්. හරි. තව ගොඩාක් ග්‍රන්ථ තියෙනවා ඇරිස්ටෝටල් ලගේ ෆ්‍රැන්සිස් බේකන්ගේ නිව් ඕගනම් ගැලීලියෝගේ ටූ නිව් සයන්ස් නව විද්‍යාව දෙකක් නිව්ටන්ගේ ඔප්ටික්ස් කියන්නේ ආලෝක විද්‍යාව ස්වභාව ධර්මයේ ගණිතමය මූල ධර්ම. හරි. මට ඕන තරම් කියන්න පුළුවන්. හරි. බලමු ප්‍රශ්නෙට. නිව් ඕගනම් ෆ්‍රැන්සිස් බේකන් Principle of Mathematics රසල් සහ වයිට් සංකේත තර්ක ශාස්ත්‍රයට පදනම දාපු කෘතිය. විධික්‍රමයට එරෙහිව පෝල් ෆයරාබන් හරි. පුතේ පොඩි වැරද්දක් තියෙනවා. ආකාශ ගෝලයන්ගේ පරිභ්‍රමණය ජොහානස් කෙප්ලර්ගේ නෙමෙයි කොපර්නිකස්ගේ කුමාරයා ද ප්‍රින්ස් 1513 ප්‍රින්ස් 1513 කාගේද? මැකියාවෙලිගේ පොලිටිකල් කරන ළමයිනුත් දන්නවා බලවාදයේ අත්පොත. හරි. එතකොට ළමයි පළවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. හැබැයි පොඩි එඩිට් එකක් හදාගන්න වෙනවා. ආකාශ ගෝලයන්ගේ පරිභ්‍රමණය ජොහානස් කෙප්ලර් නෙමෙයි පුතා කොපර්නිකස්ගේ. ඒක හදාගන්න. වෙන උත්තර නෑ. ඔක තමයි උත්තරේ. හැබැයි කොපර්නිකස් කියලා හදාගන්න. හරි. කොපර්නිකස් කියලා හදාගන්න. right. අපි අනිත් කට්ටිය ගැන පොඩ්ඩක් කතා කරමු. ලියා ගන්න. ඇඩම් ස්මිත්ගේ තියෙන සුපිරි පොතක් ඉකෝන් කරන ළමයි දන්නවා The Wealth of Nation ජාතීන්ගේ ධනෙ. ඕකට කියනවා අන්වර්ථ නාමයක්. ධනවාදයේ බයිබලය. මොකද්ද ධනවාදයේ බයිබලය කියන්නේ? ඇඩම් ස්මිත්ගේ ග්‍රන්ථය. The Wealth of Nation. එහෙම නැත්නම් මොකද්ද? එහෙම නැත්නම් පුතා ජාතීන්ගේ ධනෙ. ඇඩම් ස්මිත්ගේ ග්‍රන්ථය The Wealth of Nation නැත්නම් ජාතීන්ගේ ධනෙ. ජාතීන්ගේ ධනය. හරි. ජාතීන්ගේ ධනෙ. ධනවාදයේ බයිබලය කියන්නේ ඕකට. ෆෙඩරික් එන්ගල්ස් ගැන වාදන්නවා කමියුනිස්ට් ප්‍රකාශනයේ මාක්ස් එක එකතු වෙලා ලියන්නේ ෆෙඩරික් එන්ගල්ස්. ප්‍රෑන්කාර්කෙන් පොලිටිකල් බිහේවියර් කියන ග්‍රන්ථය දේශපාලන විද්‍යාව කරන අයත් ඒක දන්නවා. හැබැයි ලොජික් වලත් ඔක අපිට අහු වෙනවා යම් තැනක. පොලිටිකල් බිහේවියර් ප්‍රෑන්කාර්කෙන්. හරි. තුන්වෙනි වර්ණයේ බේකන් දන්නවා කූන් තෝමස් කූන්ගේ මොකද්ද ග්‍රන්ථය? විද්‍යාත්මක විප්ලවයේ ව්‍යුහය. විද්‍යාත්මක විප්ලවයේ ව්‍යුහය. හරි. The structure of scientific revolutions. Right. Thomas Malthunsianuවාදය. Malthunsianuවාදය පොතක් නෙමෙයි ඒක. එයාගේ මතවාදය. හතරවෙනි වර්ණයේත් බලමු. Paul Feyerabend දන්නවනේ.
තර්ක බුද්ධියට ආයුබෝවන් සහ විධික්‍රමයට එරෙහිව කියන ග්‍රන්ථ. ජෝන් ලොක් සමාජ සම්මුතිවාදයේ ලොජික් වල සිලබස් එකේ තියෙනවා. ජෝන් ලොක් මොකද්ද? සම්මුතීන් දෙකක්. ඔව් සම්මුතීන් දෙකක් කියන ග්‍රන්ථය. මැක්ස් වෙබර්ගේ ලස්සන ග්‍රන්ථයක් තියෙනවා. මැක්ස් වෙබර්. මැක්ස් වෙබර්ගේ ග්‍රන්ථය ලියාගන්න. ටිකක් දිග ග්‍රන්ථයක්. හරි. ප්‍රොටෙස්ටන්ත සදාචාරයේ සහ ධනවාදයේ සාරය. මැක්ස් වෙබර්ගේ ග්‍රන්ථය. ප්‍රොටෙස්ටන්ත සදාචාරයේ සහ ධනවාදයේ සාරය. ඕවා වෙනම ඔයාලගේ නෝට් පෑඩ් එකකට දාගන්න. ෂෝට් නෝට් වලට දාගන්න. ඒකයි මේ කියන්නේ. හරි. ප්‍රොටෙස්ටන්ත සදාචාරයේ සහ ධනවාදයේ සාරය. මැක්ස් වෙබර් මෙන්න මේක ඇහුවා ළමයි 2019 හෝ 20 A level paper එකට 36 වගේ ප්‍රශ්නයකට ඇහුවේ. ජෝන් මේනාඩ් කෙන්සියානු ආර්ථික දර්ශනය. එයාගේ පොත මොකක්ද කියලා ඇහුවා. බලන්න 2019 පාස් පේපර් එකක් තියෙනවා නම් දැන් 30 ගණන් වල වගේ හරි 40 ගණන් වල අන්තිමට ආව ප්‍රශ්නයක්. ජෝන් මේනාඩ් කෙන්ස්ගේ පොත සේවා වියුක්තිය මුදල් හා පොලිය පිළිබඳ පොදු න්‍යාය. පොතේ නම ජෝන් මේනාඩ් කෙන්ස්ගේ පොතේ නම සේවා වියුක්තිය මුදල් හා පොලිය පිළිබඳ පොදු න්‍යාය. රයිට් ඔයා ලියා ගන්න. හරි. ලියා ගන්න. රයිට්. ප්‍රශ්න අංක 14 ගුරුත්වාකර්ෂණවාදයේ මගින් පැහැදිලි කළ නොහැකි වුවත් සාපේක්ෂතාවාදයේ මගින් පැහැදිලි කරන ලද දැනුම. ගුරුත්වාකර්ෂණවාදයේ කාගේද? අයිසැක් නිව්ටන්ගේද? නෑ. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේද? නෑ. කාගේද? දෙක පටලවා ගන්න එපා. සාපේක්ෂතාවාදයේ අයින්ස්ටයින්ගේ. හරි නෑ කිව්වහම ඔයාලා බය වුණානේ. සාපේක්ෂතාවාදයේ අයින්ස්ටයින්ගේ 20 වෙනි සියවසේ හිටිය හොඳම බුද්ධිමතා. ගුරුත්වාකර්ෂණවාදයේ පොඩි එවුනුත් දන්නවා නිව්ටන්ගේ. නිව්ටන්ගේනේ හරි. සාපේක්ෂතාවාදයේ ලියාගන්න E සමානයි mc වර්ගය. E සමානයි mc වර්ගය. ගුරුත්වාකර්ෂණවාදයේ G සමානයි K m1 වැඩි කිරීම m2 බෙදීම r වර්ගය. සූත්‍ර දෙක. සාපේක්ෂතාවාදය ගැන කතා කරද්දී ළමයි 1905 දී ඇල්බර්ට් අයින්ස්ටයින් විශේෂ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරනවා. 1915 දී අයින්ස්ටයින්ම එක සංශෝධනය කරලා සාමාන්‍ය සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරනවා අධීර දෙකකින්. රයිට් හරි. බලමු අපි. මේක අහන්නේ ගුරුත්වාකර්ෂණවාදයේ මගින් පැහැදිලි කළ නොහැකි වත් සාපේක්ෂතාවාදයේ මගින් පැහැදිලි කරන ලද දැනුම මොකක්ද කියලා අහන්නේ. කාලය සහ අවකාශය නිරපේක්ෂයි කිව්වේ නිව්ටන්. අයින්ස්ටයින් කිව්වේ සාපේක්ෂයි. ඉහළ සිට වැටෙන යමක් පෘථිවිය දෙසට මැදී යනවා කිව්වේ නිව්ටන්. ආලෝකයේ අංශු වලින් සමන්විතයි හෙවත් අංශුවාදයේ ගෙනාවේ නිව්ටන්. පැහැදිලිද? අංශුවාදයේ ගෙනාවේ නිව්ටන්. පහ ආලෝකයේ තරංග වලින් සමන්විතයි කියලා කිව්වේ හියුජන්ස්. ඒක මෙතනට අදාළම නැහැ. ක්‍රිස්ටියන් හියුජන්ස්ගේ අදහසක් තමයි තරංගවාදය. පුතේ උත්තරේ 4. 4 මොකක්ද උත්තරේ? බුධ ග්‍රහයාගේ කක්ෂයේ වෙනස් වීම නිවැරදිව ගණනය කළේ. බුධ ග්‍රහයාගේ කක්ෂයේ වෙනස් වීම නිවැරදිව ගණනය කළේ කවුද? මොකට අනුවද? සාපේක්ෂතාවාදයට අනුව. කාගේද? ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ. right ඇල්බර්ට් අයින්ස්ටයින්. දැන් ඔයාලට තේරෙනවා MCQ පේපර් එකක් සාකච්ඡා කරද්දී කොච්චර ලොකු දැනුමක් එනවද කියලා. අපි ළමයි වෙන අය වගේ උත්තරේ විතරක් කියලා ෂේප් වෙන්නේ නැහැ. හරි. මං ගාව ආන්සර් ෂීට් උත් නැහැ. මේ ඔක්කොම මගේ මෙමරියෙන් ගහන්න. මතක තියාගන්න. හරි. තේරුණාද? මෙමරියෙන් තමයි මේ කරන්නේ. සහ ඒකේ වපසරිය සමස්තය කතා කරනවා අපි. ඒකයි මං කිව්වේ කලින්ම කොලේකුයි පෑනුකුයි අරගෙන වැදගත් දේවල් ටික ඔයාගේ නෝට් පෑඩ් එකට දාගන්න. ප්‍රශ්න අංක 15 සත්‍යතාර උක්‍රමේදී ශාඛා වශයෙන් බෙදෙන අනුමාන නොදෙන සරලව කියනවා නම් ශාඛා වශයෙන් බෙදෙන අනුමාන නොදෙන. ඒ කියන්නේ කඳට බෙදෙනීම මේ අහන්නේ. රුකෙහි කඳසේ දැක්වෙන සංකේත වාක්‍ය. කඳට බෙදෙන්නේ කවුද? කඳට බෙදෙන අවස්ථාව 2 උත්තරේ අංක 2 15ට 2 නිෂේධිත වියෝජකය. කඳට බෙදෙන්නේ. ඇයි කඳට බෙදෙන්නේ? වියෝජකයේ අසත්‍ය වෙනකොට එක අවස්ථාවෙන් තියෙන FF නම් F අනිත් අවස්ථා ඔක්කොම T අසත්‍ය වෙන අවස්ථා එකයි නම් සත්‍ය වෙන අවස්ථා එකයි නම් එයා කඳට බෙදෙනවා. රයිට්. හරි. රුක්සටහන් ක්‍රමයේදී අපිව කතා කරනවා. උත්තරේ 2 15ට 2.
16 ගණිතය හා තර්ක ශාස්ත්‍ර විෂයන් දෙකටම පොදු ලක්ෂණයක් වන්නේ දෙකටම පොදු ලක්ෂණය. අපි දන්නවා ගණිතේ සුද්ධ ගණිතය කියලාත් අපි ගන්න පුළුවන් අවුලක් නැහැ. ගණිතය තර්ක ශාස්ත්‍රයේ ජ්‍යාමිතිය වගේ විෂයන් වලට කියනවා පුතා රූපික විද්‍යාව. විශ්ලේෂී විද්‍යාව. ආනුභූතික නොවන විද්‍යාව. පැහැදිලිද? රූපික විද්‍යාව, විශ්ලේෂී විද්‍යාව, ආනුභූතික නොවන විද්‍යාව. right? 16ට උත්තරේ සත්‍ය ගවේෂණය අරමුණු කොටගෙන නැත. ළමයි සත්‍ය ගවේෂණයක් මේකෙන් කරන්නේ නැහනේ. හරි. පොදු ලක්ෂණේ වන්නේ නේද අහන්නේ පොදු එක. අපි වඩාත්ම නිවැරදි උත්තරයට යමු. බලමු අපි. රූපික බව පිළිබඳ දැකීමක් නොකරයි. ඒක පට්ටපල් බොරුවක්. මේ දෙකම රූපික විෂයන්. මම කලින්ම කිව්වනේ. රූපික විෂයන්. පුනර්වාචකයන් නෙමෙයි පුනර්වාචක. නේ? පුනර්වාචක. නේ? සියලු මිනිසුන් මරණ සුළු වේ. සොක්‍රටිස් මිනිස්සුගේ නිසා සොක්‍රටිස් මරණ සුළු වේ. අවයවවල තියෙන වචනමයි නිගමනයේ තියෙන්නේ. ආය කියනවා එකම දේ පුනර්වාචක. ගැටළු විසඳීම නොකරයි නෙමෙයිනේ කරයි එක වැරදි. සංකේතය යොදා නොගනී නෙමෙයි ගනී වැරදි. උත්තරේ ඒක. සත්‍ය ගවේෂණයේ අරමුණු කොටගද නැත. මේ විෂයන් වල එහෙම නැහැ. ගණිතයට කියනවා තව ලස්සන නමක් අමූර්ත විෂයක්. අමූර්ත කියන වචනේ තේරුම not real නැත්නම් virtual කියන අදහස. අමූර්ත විෂයක්. ගණිතය. හරි. ප්‍රශ්නාංක 17 නීතිය ඔන්ලයින් රිවිෂන් එකේ කරන්න තියෙන පාඩමක් නීතිය පාඩම. සියසින් දුටු සාක්ෂි අනියම් සාක්ෂි වලට වඩා විශ්වසනීයත්වයෙන් යුක්තයි පට්ටපල් බොරුවක්. ඇයි ඒ? ළමයි සියසින් දුටු සාක්ෂි මට විකෘති කරන්න පුළුවන්. ඇයි ඒ? මට කියන්න පුළුවන් අපරාධයක් වෙනකොට යම් තැනක හිටිය කෙනෙක් එයා නෙමෙයි වෙන කෙනෙක් හිටියේ කියලා. සියසින් දුටු සාක්ෂි වල මොකද්ද? අනියම් සාක්ෂි වලට වඩා විශ්වසනීය නෑ. මතක තියාගන්න. එක වැරදි. අපරාධකරුගේ පාපොච්චාදනයේ ඔහුගේ දඬුවම් ලිහිල් කිරීමට කොහෙත්ම හේතු නෙවෙයි නෙමේ හේතු වෙනවා. උසාවිය දෙනවා කෙලින්ම චෝදනාවන්ට ලක් වූ කෙනාට මොකද්ද? ඔයා මේක කරා නම් වගකීම ගන්න. එහෙම කරන හේතු දෙකක් තියෙනවා. එකක් දඬුවමත් එයාගේ ලිහිල් වෙනවා එක්තරා විදියකට. අනිත් එක මොකද්ද? උසාවියට අවශ්‍යයි කල් යන්නේ නැතුව සත්‍ය දැනගන්න. right? එතකොට එකක් වැරදි දෙකක් වැරදි. අධිකරණ තීන්දුවක වාස්තවික බවක් නැත. වාස්තවික කියන්නේ වැඩි දෙනා පොදුවේ පිළිගන්නවා කියන එකනේ පුතා. හරි. නැත කියලා ගන්න බෑ ඒක වැරදි. වාස්තවිකයි. පස්වෙනි එක ඇතැම් විට අධිකරණ තීන්දුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වේවා නොවේ නෑ. අපරාධ නඩුවක වගේ තීන්දුව ප්‍රකාශයටපත් කරද්දී සාක්ෂිවල නිවැරදිතාවය 100%ක් වෙන්න ඕනි. ඒ කියන්නේ පුතා සිවිල් නඩුවක 50%යි. 50 ඊට වැඩි අපරාධ නඩුවක සාක්ෂිවල නිවැරදිතාවය 100% වෙන්න ඕනි. ඒ කියන්නේ ඒකට කියනවා අපි සාධාරණ සැකයෙන් ඔබට පහත් වැරදි. උත්තරේ 4. උත්තරේ 4. සෑම විනිසුරුවරයෙකුටම මනෝවිද්‍යාත්මක දැනුමක් තියෙන්න ඕනි පුතා. ඒක ටිකක් නිකන් බොළඳ උත්තරයක් වගේ පෙවුනට ඒක තමයි ඇත්ත කතාව. මෙතන උත්තරේ ඕක. ඇයි? සමහර විට අපරාධ වෙන්න පුළුවන් ෂණික කෝපය මත. හදිසි කෝපය නීතියෙන් ඒකට තියෙනවා මොකද්ද? ලිහිල් භාවයක් තියෙනවා. සමහර විට අපරාධයක් වෙන්න පුළුවන් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් සටන් කළා. හරිද? තේරුණාද? සාවද්‍ය චේතනාවයි සාවද්‍ය ක්‍රියාවයි නැත්තම් ඒක අපරාධයක් කියලා ඔප්පු කරන්න බෑ. සාවද්‍ය චේතනාව සාවද්‍ය ක්‍රියාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි අපරාධයක් කියලා ඔප්පු කරන්න. එතකොට මේ දඬුවමක් නියම කිරීමේදී තීන්දුවක් ප්‍රකාශයටපත් කරද්දී විනිශ්චයකාරවරයෙක්ට තියෙන්න ඕනේ හොඳ මනෝවිද්‍යාත්මක කියවීමක්. හොඳ මනෝවිද්‍යාත්මක දැනුමක්. එයා දෙන දඬුවම කොහොමද බලපාන්නේ? ඒක සාධාරණද? යුක්ති සහගතද? මේ හැමදේම එයා ඇනලයිස් කරලා තමයි ඒක තීරණය කරන්නේ. රයිට්? උත්තරේ අංක 4 17 අපි යන ප්‍රශ්න අංක 18 අනාවැකියක අසත්‍යතාවයේ මත උපන්යාසයේ අසත්‍ය බව නිගමනය කිරීමට නම් හිස්තනක් කිසිම එකක් මෙන්ම හිස්තනක් වලින් කිසිවක් අසත්‍ය නොවන බව දත යුතුයි. හිස්තැන් සඳහා සුදුසු ළමයි මේ වගේ ප්‍රශ්න වල මම පොඩි ට්‍රික්ස් එකක් කියා දෙනවා. ඔයා මේ එක එක වර්ණයේ තියෙන වචන දාලා බලන්න. විනාඩියක් විතර කාලයයි කමන්නේ. හරි උත්තරේ ගන්න පුළුවන් නේ. එක එක වර්ණයේ තියෙන දැන් පළවෙනි වර්ණයේ තියෙන වචන දෙක දාලා බලන්න ගැලපෙනවද? බලමු අපි. right 18 උත්තරේ බලමු අපි. අනාවැකිය අසත්‍යතාවයේ මත අනාවැකියක අසත්‍යතාවයේ මත උපන්යාසයේ අසත්‍ය බව නිගමනය කිරීමට නම් ප්‍රාථමික කරුණු කිසිම එකක් මෙන්ම සහායක උපන්යාස වලින් කිසිවක් අසත්‍ය නොවන බව දත යුතුයි. උත්තරය අංක 4. මට ටක් ගාලා පෙවුනා උත්තරය අංක 4. හරි.
මේවට කතන්දර කියනවා නම් විද්‍යා ඉතිහාසයෙන් කතන්දර ගොඩාක් කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ අනාවැකී අසත්‍ය වෙලා නේද? අනාවැකී අසත්‍ය වෙලා උපන්යාස බැහැර කරපු අවස්ථා තියෙන. දැන් ගුරුත්වාකර්ෂණවාදය පළවෙනි අවස්ථාවේදී නිව්ටන් පරීක්ෂා කරන්න යද්දි ළමයි අනාවැකියක් අසත්‍ය වෙලා පරීක්ෂණ ප්‍රතිඵලත් එක්ක ගැලපෙන්නේ නැහැ උපන්යාසෙ. නිව්ටන් එක අතහැරලා දැම්ම මේ වෙලාවේ. ඇත්තටම අනාවැකියේ අර්බුදේ ආවේ අනාවැකිය ගන්න පාවිච්චි කරපු ප්‍රාථමික කරුණක දෝෂයක්. මොකද පෘථිවි ස්කන්ධය කියන ප්‍රාථමික කරුණ ඒ වෙද්දි ඇත්තටම නිවැරදිව මේ ලෝක ස්කන්ධය ගණනය කරලා තිබ්බේ නෑ. අවුරුදු 19කට පස්සේ තමයි නිව්ටන් නිවැරදි පෘථිවි ස්කන්ධය ගණනය කරාම ඒ නිවැරදි ඩේටා එක ප්‍රාථමික කරුණක් විදිහට අරගෙන අනාවැකිය ගත්තාම තමයි මොකද්ද? ගුරුත්වාකර්ෂණවාදය සමර්ථනය වෙන්නේ. ඉතින් ওই වගේ විද්‍යා ඉතිහාසයේ ඕනි තරම් උදාහරණ තියෙනවා. ඕවට කතා කරන්න. රයිට්. එතකොට 18 උත්තරේ 4. 18 උත්තරේ 4. පැහැදිලිද? රයිට්. 19 සතතා රුක් සටහන මේකිනුත් ප්‍රශ්නයක් අනිවාර්යෙන් MCQ එකක් එනවා. තර්කයක් දීලා තියෙනවා එක අවයවයයි තියෙන්නේ. යන තර්කයේ සත්‍යතා රුක් සටහන කුමක්ද? අපි දන්නවා පුතේ ගම්ම්‍ය වාක්‍යයක් සත්‍ය වෙනකොට වැඩි අවස්ථා ප්‍රමාණයක පූර්වාංගය මොකද වෙන්නේ? F වෙනවා නේ. අපි ඕනනම් ඇඳලා බලමු. දන්න ළමයිනුත් ඇති. නොදන්න අය වෙනුවෙන් මම ඇඳලා බලනවා. P ගම්ම්‍ය Q කියලා තියෙනවා කියලා හිතන්න. T2යි T2යි F2යි මේ පැත්තේ TF TF right TF නම් F අනිත් සෑම අවස්ථාවකම මොකද වෙන්නේ? T වෙනවනේ. එතකොට ගම්ම්‍ය වාක්‍යයේ සත්‍ය වෙන අවස්ථාවක් කියන්නේ පිටින් නිෂේධනේ නැති අවස්ථාවක්. සත්‍ය වෙන අවස්ථා තුනක් තියෙනවානේ මේ බලන්නකෝ. 1යි 2යි 3යි. මේකේ වැඩි අවස්ථා ප්‍රමාණයක පූර්වාංගයේ F වෙලා වැඩි අවස්ථා ප්‍රමාණයක අපරාංගයේ T වෙනවා සත්‍ය වෙන අවස්ථාව. එහෙනම් FT අවස්ථාව තමයි සත්‍ය වෙද්දී අපි ගන්න. F කියන්නේ තියෙන කෙනා වෙනස් කරනවා, T කියන්නේ තියෙන කෙනා එලෙසම ගන්න. එතකොට මේකේ උත්තරේ වෙන්නේ මේක අත්තකට බෙදෙන්නේ නිගමනයේ නිෂේධනය වෙනකොට පුතා එයා කඳට බෙදෙනවා. ගම්ම්‍ය වාක්‍ය අසත්‍ය වෙන අවස්ථා එකක් තියෙන හින්දා මේ කඳට බෙදෙන්නේ. එතකොට ඒක TF අවස්ථාව විදිහට එන්නේ. right සත්‍ය වෙන අවස්ථාව FT, අසත්‍ය වෙන අවස්ථාව TF. right අපි බලමු උත්තරේ TF මෙයා FT. හරි. උත්තරේ මේක 3. උත්තරේ 3. right අපි යනවා ප්‍රශ්නාංක 20ට. ප්‍රශ්නාංක 20ට. පුතේ මොනාරි ගැටලු තියෙනවා නම් එක්ක මයික් එක ඔන් කරලා අහන්න. එක්ක මයික් එක ඔන් කරලා අහන්න. එහෙම නැත්නම් chat box එකට දාන්න. right අපි යනවා ඊගා ප්‍රශ්නෙට. sorry විද්‍යාත්මක දියුණුව ජානුස් දෙවියන් මෙන් මුහුණු දෙකක් සහිතය. එහි පසුපස මුහුණ වැනි ඌදී දැක්වෙන ප්‍රකාශය. වා මේක අහලත් නැතුව ඇති. ජානුස් කියන්නේ ග්‍රීක දෙවි කෙනෙක්. එතකොට එයාට තියෙනවලු මුහුණු දෙකක්. විද්‍යාත්මක දියුණුව හරියට මෙයාගේ ඉස්සරහ මුහුණයි පිටිපස්සේ මුහුණයි වගේ. පුතේ ඉස්සරහ මුහුණ කියලා කියන්නේ මොකක්ද දන්නවද? විද්‍යාත්මක දියුණුවේ හොඳ පැත්ත. හොඳ පැත්ත වාසි. පසුපස මුහුණ කියලා කියන්නේ මොකද්ද? විද්‍යාත්මක දියුණුවේ අවාසි නැත්තම් නරක පැත්ත. තේරුණාද? එතකොට විද්‍යාත්මක දියුණුව ජානුස් දෙවියන් මෙන් මුහුණු දෙකක් සහිතයි. එහි පසුපස මුහුණ කියන්නේ මොනවාද? ඔයා හොයන්න ඕනි අවාසි විද්‍යාත්මක දියුණුවේ අවාසි මොනවාද කියලා. 20 උත්තරේ මොකද්ද? අවාසි. හරි. අවාසි. C සහ E නේද? අනිත් ටික වාසීනේ. උත්තරේ 4. 20ට උත්තරේ 4. C සහ E දෙක තමයි අවාසි. විද්‍යාවේ අවාසි. නේ? උත්තරේ 4. 20ට උත්තරේ 4.
අපි යනවා 21. ජෝන් ඩෝල්ටන්ගේ පරමාණුවාදය තුල නොවූ කරුණක් වන්නේ. ජෝන් ඩෝල්ටන් දැන් ඔයා දැනගන්න ඕනේ පරමාණුකවාදය ඉදිරිපත් කරන්නේ කවුද එහෙනම්? ජෝන් ඩෝල්ටන්. පරමාණුකවාදයේ පියා කවුද ළමයි? මම නිකන් අහන්නේ. පරමාණුව ගැන ඉස්සෙල්ලාම අදහස් ගන්නේ කවුද? පරමාණුව ගැන ඉස්සෙල්ලාම අදහස් ගන්නේ ග්‍රීක දාර්ශනිකයෙක්. කවුද? ලියුසිපස් සහ ඩිමොක්‍රටිස් කියන දෙන්නා. පරමාණු පිළිබඳ මුල්ම අදහස ගන්නේ ඒගොල්ලෝ. පරමාණුකවාදය ගන්නේ කවුද? ජෝන් ඩෝල්ටන්. රයිට්. හරි. ජෝන් ඩෝල්ටන්. හරි. එතකොට ජෝන් ඩෝල්ටන්ගේ පරමාණුවාදය තුල නොවූ කරුණක් වන්නේ නැති එක නහන්නේ. නැති එක අහන්න. බලමු අපි මොකද්ද නැති එක කියලා. රයිට්. පරමාණු යනු පදාර්ථයන්ගේ අවම එකකයයි භෞතික විද්‍යාවේ තිබ්බා පදාර්ථයේ තැනුම් එකකේ පරමාණුව කියලා. ළමයි දැන් තමයි කතන්දරයේ තියෙන්නේ පරමාණුව කියන එක ඇතුලේ තව දේවල් තියෙනවා. ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. හරි. ඒවත් තියෙනවා. ඒක හැබැයි දැන් කතාවක්. ඒක මේ කාලේ තිබ්බේ නෑ. එතකොට භෞතික විද්‍යාවේ මුල් කාලේ පිළිගැනීම තමයි පදාර්ථයේ තැනුම් එකකේ පරමාණුව. පරමාණුවට එහා එකක් තිබ්බේ නෑ. හැබැයි දැන් අපි කියනවා පරමාණුව කියන එකෙත් ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා, ඉලෙක්ට්‍රෝන තියෙනවා. රයිට් හරි. පරමාණු වෙන පදාර්ථයේ අවම එකකයයි මේකට අනුව ඒ කතාව හරි. පරමාණුක වාදයේ තිබ්බ ඒ කතාවනේ හරි. ඊගාවට පරමාණුව තවදුරටත් බෙදිය නොහැක. ඒකත් හරි. හරි. ඒකත් එයාගේ තිබ්බා. ඊගාව එක පරමාණුව මැවීමට හෝ නැසීමට නොහැක. ඒකත් හරි. ඒකත් එයාගේ තිබ්බා. රයිට්. ළමයි එක් පරමාණු සතෝ නිශ්චිත බරක් තිබ්බා. ඒකත් හරි. හැබැයි පුතේ මෙයාගේ පරමාණුක වාදය තුල තිබ්බේ නෑ නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ගැන කතාවක්. එන න්‍යෂ්ටි හා ඒ වටා ගමන් කරන ඉලෙක්ට්‍රෝන වලින්ද පරමාණුව සමන්විත කියන එක පස්සේ කාලේ හොයා ගැනීම. උත්තරේ 4. උත්තරේ 4. 21ට උත්තරේ 4. ප්‍රශ්නාංක 22. සෑම විටම සමස්තයේ එහි උපාංග හෝ කොටස් වලට වඩා අගනේ මේක මනෝවිද්‍යාවේ වාද 5ක් ඔයාගේ සිලබස් එකේ තියෙනවා. මනෝ විශ්ලේෂණ වාදය, චර්යාවාදය, ගෙස්ටෝල්ට් වාදය, මැක්ස්වෙල් ඩයිමර්ලගේ. ඊට පස්සේ තියෙනවා කාර්යබද්ධ වාදය, ව්‍යුහවාදය. ව්‍යුහවාදය කාගේද? විල්හෙලම් වුඩ්. කාර්යබද්ධ වාදය විලියම් ජේම්ස්, මැක්ස්වෙල් ඩයිමර්. ගෙස්ටෝල්ට් වාදය කර්ට් කොෆ්කා වගේ කට්ටියගේ. මනෝ විශ්ලේෂණ වාදය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ. චර්යාවාදය ජෙබි වොට්සන්, ඉවාන් පැවුලෝ වගේ කට්ටිය. හරි. ඔය වෙනවා අපි කතා කරනවා. එතකොට සමස්තය ගැන කතා කරන්නේ ගෙස්ටෝල්ට් වාදය. හරි. මොකද ගෙස්ටාල්ට් කියන එකේ තේරුම මොකද්ද? සමස්තය කියන එක. ගෙස්ටාල්ට් කියන එකේ තේරුම සමස්තය කියන එක. හරි. ඕක අවලමයි එක අවුරුද්දක මේ මෑතක 2022ද මන් දන්නේ නැහැ. බලන්න පාස් පේපර් වල විධික්‍රම ප්‍රශ්නයක ඇති ගෙස්ටාල්ට් වෙනසක් කියලා වචනයක්. ඒ කියන්නේ ඔය කතාව සමස්තය පිළිබඳ කතාව. හරි. 22 උත්තර 1. ප්‍රශ්නාංක 23 තර්කාභාෂ පාඩම. තර්කාභාෂ අපි කොටසක් කරා මට මතකයි. හරි. තර්කාභාෂ සමූහ ආభాෂයට අදාළ නිවැරදි අර්ථකථනය වන්නේ. සමූහ ආభాෂයට අදාළ නිවැරදි අර්ථකථනය. සමූහ තර්කාභාෂය ගැන අහන්නේ. රයිට්. සමස්තය තුල ඇති ලක්ෂණ එක් ඒකකයේ තුලද තැයි නිගමනය කිරීම. සමස්තය තුල ඇති ලක්ෂණ එක් ඒකකයක් තුල ඇතයි නිගමනය කිරීම. රයිට්. අපි බලමු මොකද්ද උත්තරේ කියලා 23. එක් ඒකකයේ තුල ඇති ලක්ෂණ ඊට අයත් සමස්තය තුල ඇතයිද නිගමනය කිරීම. දැන් හිතන්නකෝ මෙහෙම. කැප්ටන් ද සිල්වා යුද හමුදා සෙබලකි. නැත්තම් කැප්ටන් ද සිල්වා නිර්භීතව ඉදිරියට ඇදෙයි. ඔහු යුද හමුදා සෙබලකි. හරිද? අපිට නැත්තම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කතාවත් ඊට වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අපි ඒක ගමු. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා දක්ෂයි. ඔන්න ඒකකනේ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා දක්ෂයි. අන්න ඒකකයේ තුල තියෙන ලක්ෂණ අපි ආරෝපණය කරනවා සමස්තයට. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දක්ෂයි. ආරම්භක පිතිකරුවෝ දෙන දක්ෂින්දා ඒකකයක් තුල තියෙන ලක්ෂණ අපි ආරෝපණය කරනවා සමස්තයට. උත්තරේ 5. එක් ඒකකයේ තුල ඇති ලක්ෂණ ඊට අයත් සමස්තය තුල ද ඇතයි නිගමනය කිරීම. රයිට්. 23 උත්තරේ 5. 23 උත්තරේ 5.
ප්‍රශ්න අංක 24 3 5 6 9 10 10 යන අංක ශ්‍රේණියේ මධ්‍යස්ථයේ මධ්‍යයන්නේ මාතේ පිළිවෙලින් ගණනය කරන්න පාඩම සංඛ්‍යානය. මොකද්ද පාඩම? පාඩම සංඛ්‍යානය. හරි. තාම කරේ නැහැ ස්ටැට් අපි කරනවා ඉස්සරහට. right? එතකොට ඔයා දන්නවා පුතේ මධ්‍යස්ථය හොයන විදිහ දන්නවා නේ? මධ්‍යස්ථය හොයන විදිහ දන්නවා. පිළිවෙලින් අහන්නේ මධ්‍යස්ථය. right? ඊට පස්සේ මධ්‍යයන්නේ ඊට පස්සේ මාතය. මාතේ කියන එක ඔයා දන්නවනේ වැඩිම වාර ගාණක් එදිලා තියෙන එකනේ. එතකොට වැඩිම වාර ගාණක් එදිලා තියෙන්නේ 10 ඉලක්කමනේ. හරි. අපි එතනින් වැඩේ අල්ලමු. අනිත් ඒවාත් ඉතින් අපිට පුළුවන්. මම කියන්නේ මේක ඔයා දන්නේ නැත්නම් මතක නැත්නම් මාතේ 10 නේ ළමයි. වැඩිම වාර ගාණක් තියෙන්නේ මාතේනේ. එතකොට අන්තිමට 10 තියෙන එක ගමු අපි 10. හරි. ඊට පස්සේ අහන්නේ මධ්‍යයන්නය නේ? තව එකක් තියෙනවා 10 තියෙන ළමයි නේද? right right. 3 නෙමෙයි උත්තරේ ඈ. 3 නෙවෙයි. තව එකක් තියෙනවනේ. හරි. එතකොට වැඩිම වාර ගාණක් යෙදිලා තියෙන එක. මධ්‍යයන්නේ හොයන්නේ මම ඔයාලට කියලා දෙන්නම් මධ්‍යයන්නේ හොයන විදිය මේ ඔක්කොම එකතු කරලා දත්ත සංඛ්‍යාවෙන් බෙදමු. 3 5 6 එකතු කිරීම 9 එකතු කිරීම 10 එකතු කිරීම 10. 20යි 29යි 35යි 40යි 43යි 43 බෙදන්න ඕනි 1යි 2යි 3යි 4යි 5යි 6යි පද ගානින් බෙදන්න 43 6ෙන් බෙදුවාම නේද 6 වරක් 6 36යි 6 වරක් 7 එතකොට 7යි දශම ගානක් තමයි එන්නේ මධ්‍යයන්නේ හරි right ඊට පස්සේ මධ්‍යස්ථය හොයන්නේ මෙහෙම දෙපැත්තෙන්ම කපාගෙන එනවා නේ ඉතුරු වුණොත් මැද එක්කෙනෙක්. දැන් මෙතන ඔත්තේ සංඛ්‍යාපේලියක් නෙමෙයි ඉරට්ටේ සංඛ්‍යාපේලියන්නේ තියෙන්නේ. ඒ නිසා ඉතුරු වෙන දෙන්න එකතු කරලා දෙකෙන් බෙදනවා. 9යි 6යි 15 දෙකෙන් බෙදුවාම අපිට නම් මොකද්ද? මධ්‍යස්ථ එනවා. එතකොට 7.5යි. නේ? එතකොට උත්තරය වෙන ළමයි 4 වෙනි එක. මධ්‍යස්ථය 7.5යි, මධ්‍යයන්නේ 7.17යි, මාතය වැඩිම වාර ගණනක් එදිච්ච එක 10යි. right? උත්තරේ 4. උත්තරේ 4. තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න පුතා. හරි උත්තරේ 4. ප්‍රශ්න අංක 25 රෙනේ ඩේකාර්ට්ගේ මත නවීන විද්‍යාවට එක් කරන ලද්දේ. ඔක තව විදිහකින් අහන්න පුළුවන්. ඩේකාර්ට්ගේ මත සොරකම් කරේ කවුද කියලාත් අහන්න පුළුවන්. ඩේකාර්ට්ගේ තිබ්බ ග්‍රන්ථයක් දර්ශනවාදයේ මූලධර්ම කියලා ග්‍රන්ථයක්. හරිද? මේ ග්‍රන්ථයෙන් විදනවා ඩේකාර්ට්ස් කියලා කියන්නේ බටහිර දර්ශනයේ පියා, නූතන බටහිර දර්ශනයේ පියා. සහ 16 වෙනි සියවසේදී විද්‍යාවේ වර්ධනයේදී ෆ්‍රැන්සිස් බේකන් එක්ක ලොකු මෙහෙවරක් කරපු කෙනෙක්. රෙනේ ඩේකාර්ට්ස්. කවපතකින් බුද්ධිවාදී මේ වගේ. එතකොට ඩේකාර්ට්ස් ওই නිව්ටන්ගේ චලිතය පිළිබඳ නියම කලින් කියලා තියෙනවා. කියන්නේ නිව්ටන්ට කලින් ඩේකාර්ට්ස් කියලා තියෙනවා. ඒක අපි ටිකක් ඩීසන්ට් විදියට හදලා ගත්තොත් අපි කියනවා ඩේකාර්ට්ගේ මත නවීන විද්‍යාවට එකතු කරේ කවුද? ඔකට නිව්ටන්. දැන් ඩේකාර්ට්ගේ මත හොරාගත්තේ කවුද කිව්වොත් ඒත් නිව්ටන්. මතක තියාගන්න. උත්තරේ අයිසැක් නිව්ටන්. 25 අයිසැක් නිව්ටන්. මෙතන ලියා ගන්න මයිකල් ෆැරඩේ ගාවින්. මයිකල් ෆැරඩේ වැදගත් වෙන්නේ ඇයි? බෙන්සීන් සොයා ගැනීම. බෙන්සීන් කාබනික රසායනයට වැදගත් වෙච්ච දෙයක්. බෙන්සීන් සොයා ගැනීම. ඊට පස්සේ විද්‍යුත් මෝටරය සහ ඩයිනමෝව නිපදවීම. විද්‍යුත් මෝටරය සහ මොකද්ද? ඩයිනමෝව නිපදවීම මයිකල් ෆැරඩේ. ලැවසිය දන්නවනේ ඔක්සිකරණ වාදය. ඇන්ටනි ලැවසිය තමයි මොකද්ද? දහනය පිළිබඳ නිවැරදි මතය රසායන විද්‍යාවේ විප්ලවයක් කරපු කෙනා. ඔක්සිකරණ වාදය. හරි කෙප්ලර් ගැන දන්නවනේ. ඉලිප්සීය කක්ෂ. හරි. right 26ට යන් අපි. 26 මං කෙලින්ම උත්තරය ලියනවා මේ හැල්ල කියවද්දි වෙලා යනවා. සංවාක්‍ය බැරි ළමයි නෑනේ මෙතන. හරි. සංවාක්‍ය බැරි නම් ලොජික් කරන්නත් එපා. උච්චර මේ දැන් 26 නෙමෙයි 27 උන්ටත් පුළුවන් අලුතෙන් ආපු උන්ටත් පුළුවන් සංවාක්‍ය. විසිහයේ උත්තරේ මොකද්ද ළමයි ආවේ? 3 වෙන්න ඕන. නැද්ද? 26 උත්තරේ 3 දායි පුතේ. දාන්නකො chat box එකට හදපු කට්ටිය. මට හිතෙන්නේ 3.
චාතුර්ය ඉන්නවනම් දාන්න. අනිත් දරුවෝ දාන්න බලන්න. හිමාශි, මිලක්ෂි, අලුත්වත් මං හිතන්නේ අද ආවේ. දම්සර ඉන්නවා, චමෝදි, තරුෂි. දාන්න බලන්න. හැදුවේ නැද්ද ඔක? අලුත්වත් නම් අදනේ ආවේ කියන්නේ පුතේ වාට පේපර් එක හම්බෙන්නේ නැතුව ඇති. හරි. රයිට් මේ උත්තරේ හැදුවේ නැද්ද 26? හදපු කෙනෙක් දාන්නකො උත්තරේ මොකද්ද කියලා. මම එතකොට බලන්නම් correct incorrect. right. විසියයේ උත්තරේ 3 තමයිනේ. හරි පුතේ 3. උත්තරේ 3. උත්තරේ 3. හරි. 27 වෘත්තීය සදාචාරය. දැන් මේ වගේ ප්‍රශ්නත් එන්න පුළුවන් ඔය ඇගීම්ශීලී කතන්දරෙත් එක්කනේ. අපි වෙනමද ඇගීම්ශීලී විද්‍යාවෙම කතා කරනවනේ. නේ ආචාර විද්‍යාව පැත්ත කතා කරනවනේ. සෞන්දර්ය වේදේ කතා කරනවා විද්‍යාවේ ප්‍රභේදවලදී. ඒ නිසා මේ වගේ ප්‍රශ්නත් එන්න පුළුවන්. වෘත්තීය සදාචාරය යනු ලේසි ප්‍රශ්නයක්. ලේසි ප්‍රශ්නයක්. විවිධ වෘත්තීන් තුළ පැවතිය යුතු සත්‍යාරිත්‍රවත් හොඳ දේවල්. හොඳ දේවල්. මේ ඔක්කොම වැරදි. ඒ ඔක්කොම ගොම් උත්තර, මෝඩ උත්තර. උත්තරේ 1. ප්‍රශ්නාංක 28 වගේ ප්‍රශ්න ඔයා ඇවිල්ලා තියෙනවද කියලා මගෙන් ඇහැව්වොත් මම මේ වෙලාවේ වඩ දෙනවා ප්‍රූෆ් එකක්. ප්‍රූෆ් එකක් මොකද්ද? ඔයා බලන්න 2017 A level paper එකේ 50 වෙනි ප්‍රශ්නේ. 2017 A level paper එකේ 50 වෙනි ප්‍රශ්නේ බලන්න. Nobel prize එකක් දීපු එකක් ගැන අහලා තියෙන්නේ. 50 වෙනි ප්‍රශ්නේ. ඉතින් මේ වගේ ওই Nobel prize එක අල්ලලා කතන්දර ටිකක් එන්න පුළුවන්. Nobel ත්‍යාගයේ 3 වතාවක් දිනා ගන්නවා මාරි කියුරි. විකිරණශීලීත්වයට ඒවා හොයා ගැනීම වෙනුවෙන් රේඩියම් හරිද පොලොනියම් වගේ. මාරි කියුරිට 2ක් හම්බ වෙනවා. මාරි සහ එයාගේ හස්බන්ඩ්ට තව එකක් හම්බ වෙනවා. භෞතික විද්‍යාවට හිමි පළවෙනි Nobel ත්‍යාගය දිනාගන්නේ විල්හෙලම් රොන්ටිජන් X කිරණ හොයා ගැනීම හින්දා. මතක තියාගන්න Nobel prize වලින් අහනවා. මේක අහන්නේ ආර්ථික විද්‍යාව පැත්තෙන්. දිලිදුකම පිළිබඳ කරන ලද පර්යේෂණ හේතුවෙන් 2019 දී Nobel ත්‍යාගය හිමි කර ගන්නා ලද්දේ පුතේ 3 දෙනෙක් ඉන්නවා 3 දෙනෙක්. දෙන්නෙක් husband and wife අනිත් එක්කෙනා පිටස්තරේ. 28 උත්තරේ බලමු අපි මොකද්ද? අභිජිත් බැනර්ජි, එස්තර් ඩුප්ලෝස් සහ මයිකල් ක්‍රේමර් උත්තරේ අංක 1. ඔය අහන්න පුළුවන් පොදු පරීක්ෂණයටත් මතක තියාගන්න. ඔය අහන්න පුළුවන් පොදු පරීක්ෂණයටත් අහන්න පුළුවන්. right? 28 උත්තරේ 1. 28 උත්තරේ 1. ප්‍රශ්නාංක 29. ප්‍රශ්නාංක 29. 29. එක් ආදාන අන්තයක් සහ එක් ප්‍රතිදාන අන්තයක් පමණක් පවතින තර්කද්වාරයේ ලොජික් ගේට් ප්‍රශ්නයක්. එක ඉන්පුට් එකයි එක අවුට්පුට් එකයි. හරි? උත්තරේ not gate. උත්තරේ අංක 1. not gate. න කියන්නේ නිෂේධන ద్వාරය කියලා කියන්නත් පුළුවන්. ඉංග්‍රීසියෙන් කියනවා නම් not gate කියලා කියන්නත් පුළුවන්. අඳින්නේ මෙහෙම. මෙතනට p දුන්නොත් output එක not p. right? මෙතන process වෙලා output එක දෙන්නේ not p. හරි. අඳ ගන්න. 29ට උත්තරේ 1. 29ට උත්තරේ 1. ප්‍රශ්නාංක 30. ප්‍රශ්නාංක 30. නිෂේධන p වියෝජක q යන්නට තාර්කිකව සමාන වන්නේ. ළමයි තාර්කිකව සමාන වෙන එක හොයන්න ක්‍රම ටිකක් කියන්නේ කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රාථමිකම විදිය වාට පුළුවන් TF දාලා සත්‍ය චක්‍ර ක්‍රමයෙන් මේ ප්‍රාථමික එක හොයන්න මේ තාර්කික සමාන එක හොයන්න පුළුවන්. right? ඉස්සලා මෙයාගේ හොයාගෙන ඉන්න ඕනි. ඔකේ උත්තරේ ගත්ත කට්ටිය දාන්න පුතේ chat box එකට. 30ට උත්තරේ ගත්ත කට්ටිය chat box එකට දාන්න. මගේ අදහස උත්තරේ 2 කියන එක. බලමු ඈ. හරිද? මගේ අදහස උත්තරේ 2 කියන එක. ඔයාලගේ අදහස දාන්න බලන්න. ඔයාලගේ අදහස දාන්න. 2 කියලාද කියනවා කවුද? මිලක්ෂි කියනවා 2. right පුතා? හරි. ඔව් බලමු උත්තර. හොයන්න දන්නේ නැති කට්ටිය කියන්න හොයන විදිය කියලා දෙන්න. ඒකනේ පුතා වැදගත් මෙතන. හරි චමෝදි කියනවා 2, කවීෂ හරි, තරුෂි හරි. තරින්දි හරි 2. හැමෝටම වගේ පුළුවන් නේද? පියංගි හරි. බැරි කෙනෙක් ඉන්නවා නම් දාන්න මං හදන විදිය කියලා දෙන්නම් පුතේ ඒකනේ වැදගත්.
බැරි එක්කෙනෙක් හරි ඉන්නවා නම් හදන විදිය කියලා දෙනවා. හරි. බැරි කෙනෙක් නැහැනේ නේද? හරි. දැන් කියන්න බෑ නම් පස්සේ WhatsApp වලට හරි මට දාලා තියන්න. මං හදන විදිය කියලා දෙනවා. හරි. right. උත්තරය අංක 2. 30ට උත්තරය අංක 2. ප්‍රශ්න අංක 31 තෝමස් මැල්තස් විසින් ඔයා පෙරලා ගන්න තියෙනවා නම් ප්‍රොෆෙසර්ගේ පොත. ප්‍රොෆෙසර්ගේ පොත කාගේද ප්‍රොෆෙසර්? කවුද ප්‍රොෆෙසර්? මාචාර්ය ආර්.ඩී. ගුණරත්නගේ විද්‍යාත්මක ක්‍රමයේ පෙරලා ගන්න තියෙනවා නම් දැන් පෙරලා ගන්න මං කියන්නම් පිටු අංකෙත් එක්ක ඔයාට. හරි. ළමයි ඕකේ තියෙනවා අගට වෙන්න වෛද්‍ය විද්‍යාවේ ආරම්භයේ සමාජීය විද්‍යාව සමාජීය විද්‍යාඥයෝ ඔය ගොඩේ ඉන්නවා තෝමස් රොබර්ට් මැල්තස්. මැල්තස් ගේනවා න්‍යායක් මැල්තුන්සියානුවාදී. ඔය හිතන්න ඕවා කොහෙවත් උගන්වන්න කියන්නේ සිලබස් එකේ තියෙනවා. හැබැයි ගුරුවරු උගන්වන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් ඔකේ ප්‍රශ්නයක් ආවොත් අනාතයිනේ ඔයාලා. උඹලා ඔක කියවන්නෙත් නෑනේ ඔය පොත. සමහර උන් ගාව දන්නේ උන් දන්නෙත් නෑ ඇත්තෙත් නෑ. විද්‍යාත්මකකෙම ඈ ගන්නවා කට බලියගෙන. එහෙම පොතක් තියෙනවා. ඒකෙන් තමයි පේපර් එක හැදෙන්නේ. සිලබස් එක වෙන කොහෙවත් තියෙන්නේ. පේපර් එක හැදෙන්නේ එතනින් මතක තියාගන්න. සිලබස් එකේ පේපර් හැදෙන්නේ නෑ. හරි. හැදෙනවා මං කියන්නේ. එහෙම නෙමෙයි. වැඩිපුරම ඒකෙන් තමයි දෙන්නේ බරත බීමක් කරන්නේ මේ පොතට. සයන්ටිෆික් වල. ඒ නිසා මැල්තස් කියනවා මෙහෙම. ජනගහණය ගුණෝත්තර ශ්‍රේණියකට වර්ධනය වෙනවා. අර ලස්සන කතාවක්. ජනගහණයේ ගුණෝත්තර ශ්‍රේණියකට වර්ධනය වෙනවා. ආහාර නිෂ්පාදනය සමාන්තර ශ්‍රේණියකට හැබැයි යන්නේ. වෙනසක් තියෙනවනේ. ගුණෝත්තර ශ්‍රේණිය කියන්නේ 2 4 8 නේ right 2 4 8 හරි 2 4 8 16 32 අර මෙමරි කැපැසිටිස් වැඩි වෙන්නේ ළමයි පෙන් ඩ්‍රයිව් වල ෆෝන් වල RAM එක ඊට පස්සේ චිප් වල එහෙම ඒ ගුණෝත්තර ශ්‍රේණිය 2 4 8 16 32 64 ඔහම යන්නේ ඒ ගුණෝත්තර ශ්‍රේණිය. සමාන්තර ශ්‍රේණිය කියන්නේ 2 4 6 8 10 12 10 මතක තියාගන්න. එතකොට මේකෙන් කියන්නේ ජනගහණය මෙහෙම යනවා ආහාර නිෂ්පාදනය මෙහෙම යනවා. එතකොට මේ දෙක අතර මොකද්ද පුතා නිර්මාණය වෙන්නේ පරතරයක්. ඒ නිසා මැල්තස් කියනවා ජනගහණය මොනා කරන්න ඕනේද? පාලනය කරන්න ඕනේ. ජනගහණය පාලනය කරන ප්‍රධාන ක්‍රමවේද දෙකක් යෝජනා කරන ස්වභාවික සහ කෘත්‍රිම. බලමු උත්තර මොනවාද කියලා. තෝමස් මැල්තස් විසින් ඉදිරිපත් කළ ජනගහණය පිළිබඳ මැල්තුන්සියානුවාදයට අනුව ජනගහණය පාලනය කරන කෘත්‍රිම ක්‍රමයක් වන්නේ කෘත්‍රිම එකක් නොවන්නේ. ඒ කියන්නේ අපි හිතලා කරන්නේ නැති එකක් වගේ. බ්‍රහ්මචාරීව විසීම කෘත්‍රිමයි. පමාවී විවාහ වීම කෘත්‍රිමයි. උසස් අධ්‍යාපනයට වුණාම කසාද පරින්න පරක් වෙනවා ඒකත් කෘත්‍රිමයි. නොයෙකුත් සේවාවන්නේ නියුක්ත වීම කෘත්‍රිමයි. යුද්ධ කියන්නේ පුතා ජනගහණය පාලනය කරන කෘත්‍රිම ක්‍රමයක් නෙවෙයි ස්වභාවික ක්‍රමයක්. හරි තේරුණාද? යුද්ධ මිනිස්සු මරන්න කරන ඒවා නෙමෙයි. ලෝකේ යුද්ධ තිබිලා තියෙනවලම එක ජීවිතයක්වත් හානි වෙච්ච නැති යුද්ධ. හරි තේරුණාද? ඒ නිසා යුද්ධය කියලා කියන්නේ ස්වභාවික ක්‍රමයක්. කෘත්‍රිම ක්‍රමයක් නොවන්නේ කියන්නේ ස්වභාවික ක්‍රමයනේ යුද්ධය. right? හරි. අපි යනවා ප්‍රශ්න අංක 32 ව්‍යුත්පන්නත් එක්ක සම්බන්ධයි. ඍජු ව්‍යුත්පන්න ක්‍රමයේ යටතේ තර්කයක් සාධනය කිරීමේදී මොකක්ද උත්තරය කියලා බලමු. 32 ඍජු ව්‍යුත්පන්න වලින් කරද්දී ළමයි අසම්භාවිත ගන්න නෑනේ. ඒක එහෙනම් ඍජු නෙවෙයිනේ. ප්‍රමේයයන් ගන්නෙත් නෑ. වක්‍ර ගන්නෙත් නෑ. සහායක ගන්නෙත් නෑ. උත්තරේ 3. ඍජු ව්‍යුත්පන්න කියන්නේම අවයව සහ අනුමිතික රීති අනුසාරයෙන් මොකක් කරන්නේවද? ඍජු ව්‍යුත්පන්න කියන්නේම අවයව සහ අනුමිතික රීති අනුසාරයෙන් මොකද්ද? නිගමනයේ පේලියක් ලෙස ඔප්පු කරන ඒවා. පැහැදිලිද? right හරි. ප්‍රශ්න අංක 33 සත්‍යන්ධතාවය සහ නියතිවාදයේ මේ වචන වල අහලත් නැතුව ඇති. කමන්නේ උගන්වන්න ඕනි හින්දා මේව දැම්මේ. හරි. සත්‍යන්ධතාවය සෝ කියන්නේ තමන් ඡන්දය කියන්නේ කැමැත්ත. සත්‍යන්දේ කියලා කියන්නේ තම කැමැත්තට අනුව මේ ෆිලොසොෆි වල වචන. කැමැත්තට අනුව කටයුතු කරන්න පුළුවන්. නියතිවාදය කියලා කියන්නේ එහෙම කැමැත්තට අනුව කටයුතු කරන්න බෑ. 33 උත්තරේ 33 උත්තරේ උත්තරේ අංක 2 සිය කැමැත්තට අනුව කටයුතු කරන්න පුළුවන්. ලේසි ප්‍රශ්නේ. ලේසි ප්‍රශ්න. right ලේසි ප්‍රශ්න.
34ට යම් ප්‍රසංග සාධන මූලධර්මය. ළමයි ප්‍රසංග සාධන මූලධර්මයේ ඉතිහාසය හොයද්දී ඕක ග්‍රීක යුගයේ ඉඳන් තියෙන එකක් ඈ මතක තියාගන්න. ප්‍රසංග සාධන මූලධර්මය කොහෙද? ග්‍රීක යුගයේ ඉඳන්ම තියෙන එකක්. ලියාගන්න කොහෙන් හරි ප්‍රසංග සාධන මූලධර්මය කියන්නේ මොකක්ද කියන එක ඉස්සලා ලියාගන්න. ප්‍රසංග සාධන මූලධර්මය කියන්නේ මොකක්ද කියන එක ලියාගෙන ඉන්න කොහෙන් හරි. ලියන්න. යම් තර්කයක නිගමනයේ අසත්‍යයයි උපකල්පනය කිරීම මත. යම් තර්කයක නිගමනයේ අසත්‍යයයි උපකල්පනය කිරීම මත. යම් තර්කයක නිගමනයේ අසත්‍යයයි උපකල්පනය කිරීම මත. උපකල්පනය කිරීම මත. මතුවන විසංවාදයන් පදනම් කරගෙන මතුවන විසංවාදයන් පදනම් කරගෙන සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවයේ සොයන මතුවන විසංවාදයන් පදනම් කරගෙන සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවයේ සොයන තාර්කික ක්‍රමවේදය තාර්කික ක්‍රමවේදය ප්‍රසංග සාධන මූලධර්මයේ නම් වේ. තාර්කික ක්‍රමවේදය ප්‍රසංග සාධන මූලධර්මයේ නම් වේ. right? හරි. ඔයාට මතක ඇති වක්‍ර සත්‍ය චක්‍රවලදී නිගමන ගම්මේට යටින් F දැම්මා. මතකයිනේ? ඒ වගේමයි රුක්සටහන් වල නිගමනය නිෂේධනය කළා ගත්තා. තියෙනවා නම් නිෂේධනය අයින් කළා නැත්නම් නිෂේධනයක් දැම්මා. වක්‍ර ව්‍යුත්පන්න ක්‍රමේදී දක්වන්න පේලිය මොකද්ද? සමස්තේ නිෂේධනය කළා අපි දෙවෙනි පේලියට ඊගා පේලියට ගත්තා. උත්තරය වෙන්නේ ප්‍රසංග සාධන මූලධර්මය භාවිත වන්නේ වක්‍ර සත්‍ය චක්‍ර ක්‍රමේදී. එතනින් ලියා ගන්න පුළුවන් නම් රුක්සටහන් වලත් භාවිතා වෙනවා. වක්‍ර ව්‍යුත්පන්න වලත් භාවිතා වෙනවා. වක්‍ර ව්‍යුත්පන්න වලත් භාවිතා වෙනවා. හරි. ප්‍රශ්නාංක 35 නිවැරදි ප්‍රකාශය තෝරන්න. ගම්ම්‍ය වාක්‍යයක සත්‍ය ඇගයුම් තුනක් හා එක් අසත්‍ය ඇගයුමක් ඇත. ඒක නම් හරි. නේ? ගම්ම්‍ය වාක්‍යයක නේද? T3යි F1යි නෙන්නේ ළමයි. ඒ කියන්නේ දෙපැත්ත TT අවස්ථාවෙත් දෙපැත්ත FF අවස්ථාවෙත් පූර්වාංගයේ F වෙලා අපරාංගයේ T වෙන අවස්ථාවෙත් න්‍යෂ්ටිය T. ගම්ම්‍ය වාක්‍යයක් අසත්‍ය වෙන්නේ එක අවස්ථාවක් විතරයි පූර්වාංගයේ T වෙලා අපරාංගයේ F වෙනකොට. උදාහරණයක් කියන්නද? වැසි වැස්සොත් ගඟ ගලයි. ගම්ම්‍ය වාක්‍යයක් නේ. පළවෙනි එක උනොත් දෙවෙනි එක වෙන්නේ. දැන් වැහි වැහැලා. ඒ කියන්නේ පළවෙනි එක වෙලා එහෙනම් ගඟ ගලන්න දෙපෑ. වැහැලා ගඟ නොගැලුවොත් තමයි අසත්‍ය වෙන්නේ. ඒකයි TF නම් F වෙන්නේ. right? උත්තරේ අංක 1. 35 අංක 1. 35ට පුතා උත්තරේ 1. හරි. 36 මිනුම පාඩමේ ප්‍රශ්නයක් තාම කරේ නැහැ. මිනුම පාඩමේ ප්‍රශ්නයක්. measurement. හරි. දිග පළල උස බර ආදී මැනීම සඳහා යොදා ගන්නා පරිමාණ වර්ගය දිගයි පළලයි උසයි බරයි මැනීම සඳහා යොදා ගන්න පරිමාණ 4ක් තියෙනවානේ. නාම පරිමාණ, පටිපාටි පරිමාණ, ප්‍රාන්තර පරිමාණ, අනුපාත පරිමාණ. ඒකෙන් මේ වගේ මෙෂර්මන්ට් එකක් ගන්න පාවිච්චි කරන්නේ මොන පරිමාණයද කියලා අහන්න. right? 36 උත්තරේ අනුපාත පරිමාණය. අනුපාත පරිමාණය ලියා ගන්න නිරපේක්ෂ ශූන්‍යයක් තිබිය යුතුයි. නිරපේක්ෂ ශූන්‍යයක් කියන්නේ කිසිම වටිනාකමක් නැති ශූන්‍යයක් තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ සෙල්සියස් 0යි කිව්වා කියලා. 0යි සෙල්සියස් කියන එකේ නිරපේක්ෂ ශූන්‍යයක් නෙවෙයි ළමයි. 0 වුණාට ඒක නිරපේක්ෂ ශූන්‍යයක් නෙවෙයි. ඇයි? සෙල්සියස් 0 වුණාට උෂ්ණත්වයේ පුතා ෆැරන්හයිට් 32ක් තියෙනවනේ.
32යි ෆැරන්හයිට් උෂ්ණත්වයක් තියෙනවා. සෙල්සියස් බිඳුව වුණාට ෆැරන්හයිට් 32ක් තියෙනවා. පැහැදිලිද? හරි. ඒ නිසා ඒක නිරපේක්ෂ ශූන්‍යයක් නෙවෙයි. අනුපාත පරිමාණයට නිරපේක්ෂ ශූන්‍යයක් අනිවාර්යයි. 37 අසම්භාව්‍ය ව්‍යුත්පන්න කිරීමේදී අපි දන්නවා නිගමනයේ ගම්මයක් නම් තමයි මොකද්ද? අසම්භාව්‍ය ව්‍යුත්පන්න ක්‍රමය භාවිතා කරන්නේ. එතකොට 37 දැක්කීමේ පෙළෙහි පූර්වාංගයේ දෙවෙනි පේළියේදී උපකල්පනය කළ යුතුයි. දක්වන්න පීගම්මේ Q කියලා තියෙනවා නම් දෙවෙනි පේළියට P ලියලා අසවි උප කියලා ටිප්පණි කරනවා. පැහැදිලිද? රයිට්. එතකොට ඒක තමයි මොකද්ද? අසම්භාව්‍ය ව්‍යුත්පන්න කිරීමේදී දැක්වීමේ පෙළෙහි පූර්වාංගයේ දෙවෙනි පේළියේදී උපකල්පනය කළ යුතුයි. පැහැදිලිද? රයිට් හරි. 38 අදාළ සෑම වස්තුවක්ම සෑම අවස්ථාවක්ම නිරීක්ෂණය නොකොට එයින් කොටසක් ගණන්ගෙන කරන උද්‍යමනය. පුතේ ලියා ගන්න උද්‍යමනයේ කොටස් දෙකයි. උද්‍යමනයේ කොටස් දෙකයි. පූර්ණ උද්‍යමනයයි අනිත් එක අපූර්ණ උද්‍යමනයයි. පූර්ණ උද්‍යමනයයි අපූර්ණ උද්‍යමනයයි. හරි. ඔය අපූර්ණ උද්‍යමනය කියන එකට කියනවා මොකක්ද දන්නවද? සරල ගණනයෙන් කරන උද්‍යමනය. ෆ්‍රැන්සිස් බේකන්ගේ උද්‍යමනවාදයේ පදනම් වුණේ සරල ගණනයෙන් කරන උද්‍යමනයේ මත. හරි. සරල ගණනයෙන් කරන උද්‍යමනය. රයිට්. මේකේ ළමයි උත්තරයක් නෑ 38. අදාළ සෑම වස්තුවක්ම සෑම අවස්ථාවකම නිරීක්ෂණය නොකොට ඔක්කොම බලන්නේ නෑ. නොකොට ඉන් කොටසක් ගණන්ගෙන කරන උද්‍යමනය. පුතේ මේකේ උත්තරයක් හදාගන්න පූර්ණ දෙකක් තියෙනවානේ. එකකට අයන්න දාලා අපූර්ණ කියලා හදාගන්න. අපූර්ණ උද්‍යමනය ඒකට කියන සමාන වචනයක් තමයි මොකක්ද දන්නවද? ගණනයෙන් කරන උද්‍යමනය. නැත්තම් සරල ගණනයෙන් කරන උද්‍යමනය කියලා කියනවා. අපූර්ණ එකටම. ගණනයෙන් කරන උද්‍යමනය ෆ්‍රැන්සිස් බේකන් උද්‍යමනවාදයට පදනම් කරගත්තේ මේක. එයාම හැබැයි කියනවා එයාගේ පොතේ ඇතුලේ නිව් ඕගනම් කියන ග්‍රන්ථය ඇතුලේ එයාම කියනවා මේක නොපැසුණු ලාමක එකක්. මීට වඩා ඇඩ්වාන්ස් වෙන්න ඕනි කියලා එයාම පිළිගත්තා. රයිට්. 38 උත්තරේ අංක 2. 39 සත්‍ය චක්‍ර නොයදා Q ගාමේ P වියෝජක R ගාමේ Q වෙන සංකේතමය වාක්‍යයේ සත්‍යතාව තීරණය කිරීමේදී හැකිතරම් කෙටියෙන් පැවසීම සඳහා ඔබ යොදා ගන්නා විචල්යන් හා ඒවායේ සත්‍යතාවයන් මොනවාද? සත්‍ය චක්‍ර නොයඳ ඔයා සත්‍ය චක්‍ර පාඩම හරියට ඉගෙන ගත්තා නම් සත්‍ය චක්‍ර නොයඳ කොහොමද සත්‍ය අසත්‍යතාවය හොයන්නේ කියලා ඔයා දන්නවා. රයිට්. සත්‍යතාවයේ තීරණය කිරීමේදී මං කෙලින්ම උත්තරයට ගන්නම්. මට දැන් වෙලාව නැති නිසා විග්‍රහයක් කරන්න මං ගන්නවා Q සත්‍යයි කියලා. Q සත්‍යයි. එතකොට මෙතන Q සත්‍යයි. මෙතන Q සත්‍යයි. ගම්ම්‍ය වාක්‍යයක අපරාංගයේ සත්‍ය නම් පූර්වාංගයේ මොකක් වුණත් ගම්ම්‍ය වාක්‍යයේ සත්‍යයි. එතකොට මෙයා සත්‍ය වුණත් අසත්‍ය වුණත් එකක් මෙයා වියෝජකනේ. වියෝජකයේ දෙකෙන් එකක් සත්‍ය නම් වියෝජකයේ සත්‍යයි. උත්තරේ Q සත්‍යයි. හරි. Q සත්‍යයි. ප්‍රශ්න අංක 40 මුල් සංවාක්‍යයේ ලොප්පන නිගමනයේ ඊළඟ සංවාක්‍යයේ පක්ෂ අවයවය ලෙස නැවතේ දෙන්නේ කුමන සංවාක්‍ය වර්ගයේද පුතේ? මෙතන එන්න ඕනේ සංවාක්‍ය වර්ගයේ නෙවෙයි නේද? සංක්ෂේපන මාලා. උත්තරේ එන්න ඕනේ ඇරිස්ටෝටලියානු සංක්ෂේපන මාලා. සංවාක්‍ය නෙමෙයි එන්න ඕනේ ඇරිස්ටෝටලියානු සංක්ෂේපන මාලා. ඇරිස්ටෝටලියානු සංක්ෂේපන මාලා. ප්‍රශ්න අංක 41 විද්‍යාත්මක ක්‍රමයේ අවශ්‍ය ලක්ෂණයක් වන්නේ සයන්ටිෆික් මෙතඩ් වල අවශ්‍යම දේ. රයිට්. වඩා නිවැරදි උත්තරයට යන් අපි බැලු බැලමට පේන ඔක්කොම අවශ්‍යයි කියලා වඩා නිවැරදි එකට යන් 41 ආනුභූතික පරීක්ෂණය. ඒක තමයි උත්තරේ. හරි. ආනුභූතික පරීක්ෂණ විද්‍යාත්මක ක්‍රමයට අවශ්‍ය. අපි දන්නවා පියවර 5 ඇතුලේ ගැටලුව උපන්යාසයේ අනාවැකි ආනුභූතික පරීක්ෂණ නිගමන. ආනුභූතික පරීක්ෂණ අවශ්‍යයි. පැහැදිලිද? රයිට්. 41 උත්තරේ 4. 42 DNA සමාජ විද්‍යාවේ ඍජුවම යොදානු ගැනෙන නවීන තාක්ෂණ ක්‍රමවේදය DNA භාවිතා වෙනවා.
සමාජ විද්‍යාවන් වල භාවිතා වෙනවා ඈ. පරිගණක තාක්ෂණයේ භාවිතා වෙනවා. තොරතුරු තාක්ෂණයේ ICT භාවිතා වෙනවා. විකිරණ සම්බන්ධත් භාවිතා වෙනවා කියලා හිතන්නකෝ. දැන් අපරාධ විද්‍යාව වගේ සබ්ජෙක්ට් වල නැත්තම් විකිරණ වේදී භාවිතා වෙනවා ළමයි පුරා විද්‍යාවේ ගොඩාක්. පුරා විද්‍යාවේ නේද? ඔය පරණ දේවල් අහුණාට පස්සේ ඔය C14 වගේ ක්‍රම යොදලා නේද? අලුත් භෞතික විද්‍යාත්මක ක්‍රම යොදලා කාල නිර්ණය එහෙම කරනවානේ. එතකොට විකිරණ සම්බන්ධ සාධක බලපානවා. හැබැයි අවකාශ තාක්ෂණය හඳට යන එක නේද? අභ්‍යවකාශයට යන එක භාවිතා වෙන්නේ නැහැ සමාජීය විද්‍යාවන් තුල. හරියට කියවුවනම් උත්තරය එනවා. උත්තරය අංක 4. 42 උත්තරය 4. 43 නැවත වතාවක් සාපේක්ෂතාවාදයේ ප්‍රශ්නයක්. සාපේක්ෂකවාදයේ ප්‍රශ්නයක්. තෝමස් කූන්ට අනුව සූර්යකේන්ද්‍රවාදයේ හැඳින්විය හැක්කේ කුමන වාදයක් ලෙසද? 43 මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තෝමස් කූන්ට අනුව සූර්යකේන්ද්‍රවාදයේ පදනම් වාදයක්. නේ? අපි ගමු පැරඩයිමයක් කියලා. පදනම් වාදයක්. මෙහෙම තිබ්බනම් පෘථිවි කේන්ද්‍රවාදයේ සහ සූර්ය කේන්ද්‍රවාදයේ අනුගාමී පදනම් වාදය. සූර්ය කේන්ද්‍රවාදය කියලා නේ පදනම් වාදයක් නැත්නම් පැරඩයිම් එකක්. පදනම් වාදයක් නැත්නම් පැරඩයිම් එකක් කියන්නේ මොකද්ද ළමයි? පදනම් වාදයක් කියන්නේ මොකද්ද? පදනම් වාදයක් කියලා කියන්නේ යම්කිසි කාලයක යම්කිසි විෂය ශ්‍රේෂ්ඨයක තියෙන ප්‍රධානතම වාදය. මොකද්ද පදනම් වාදයක් කියන්නේ? යම්කිසි කාලයක යම්කිසි විෂය ශ්‍රේෂ්ඨයක තියෙන ප්‍රධානතම වාදය. ඒක තමයි පදනම් වාදය කියන්නේ. right 44 සතතා රුක්සටහන් ක්‍රමයේ යටතේ තර්කයක් සාධනය කිරීමේදී අපිට දීලා තියෙනවා ළමයි කඳට බෙදෙන අවස්ථාවක් P නිෂේධන Q. එතකොට කඳට බෙදෙන්න නම් අනිවාර්යෙන් අසත්‍ය වෙන ගම්‍ය වාක්‍යයක් එහෙම නැත්නම් අසත්‍ය වෙන වියෝජක වාක්‍යයක් එහෙම නැත්නම් සත්‍ය වෙන සංයෝජක වාක්‍යයක් තියෙන්න ඕන. 44 උත්තරය අංක 2 TF අවස්ථාවනේ. ඔව් උත්තරය අංක 2. 44 උත්තරය අංක 2 මේ තියෙන්නේ. පිටින් නිෂේධන P ගාමී Q. උත්තරය 2. 45 ආචාර විද්‍යාව සංගීතය නර්තනය ආදී විෂයන් හැඳින්විය හැකි පොදු වර්ගයේ විද්‍යාවේ ප්‍රභේද කොටසින් අහලා තියෙන ප්‍රශ්නේ. උත්තරේ ඇගයුම්ශීලී විද්‍යාව. සෞන්දර්ය වේදය ඇගයුම්ශීලී විද්‍යාව 45 5. 46 සුව කළ නොහැකි අසාධ්‍ය රෝගියෙකු මිය යාම ඔහුටම සිතක් වේ නම් වෛද්‍යවරුන් විසින් ඔහු මිය යාමට සැලැස්වීම ඔකට කියනවා නම් දෙකක්. එකක් සුඛ මරණය අනිත් එක අනායාස මරණය. කියන්නේ මොළය මිය ගිහිල්ලා නමුත් හෘදේ වස්තුව වැඩ නම් සංවේදන මුකුත් නැහැ මැරලා වගේ තමයි. හැබැයි හෘදේ වස්තුව වැඩ නම් හෘදේ වස්තුව වැඩ කරවන්න පුළුවන් අපිට මැෂින් පාවිච්චි කරලා. මට මතකයි ජැක්සන් ඇන්තනි පහුගිය කාලේ ජීවත් වුණේ එහෙම. එතකොට මෙතනදී සුව කරන්න බැරි නම් ඔහුට මරණය ඉල්ලා සිටින්න පුළුවන්. බාරකාරීත්වයේ විසින් වෛද්‍යවරුන් එක්කෝ මැෂින් ගලවලා වෙන රටවල් වල නම් ඉන්ජෙක්ෂන් එකක් ඒ කියන්නේ ඉන්ජෙක්ට් කරලා එයාව මැරෙන්න සලස්වනවා. මේකට කියනවා සුඛ මරණය. සුඛය කියන්නේ සැපය. සැපේ උදෙසා කරන මරණය. අනිත් එක ඒකටම කියනවා අනායාස මරණය කියලා. උත්තරේ අංක 1. හරි. සුඛ මරණය නැත්නම් අනායාස මරණය කියලා කියනවා. මේක වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම වලට පටහැනි. වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම වලට මේක පටහැනි. පැහැදිලිද? 46 උත්තරය අංක 1. ප්‍රශ්න අංක 47 පැස්චරීකරණය මගින් කරන්නේ දැන් මට කියන්න පැස්චරීකරණය කවුද හඳුන්වා දෙන්නේ? ලුයි පාස්චර්. පාස්චර්ගේ නමේ කෑල්ලක් තමයි තියෙන්නේ. පාස්චරීකරණය කියන එක තමයි පැස්චරීකරණය වෙන්නේ. ආහාර කල් තබා ගන්නා ක්‍රමයක්. ටින් කරනවා වගේ එකක්. හරි. කරනු ලබන්නේ ශීත කිරීම නෙමෙයි. 2 නෙවෙයි. උත්තරේ 3. යම් මට්ටමකට උණුසුම් කිරීම මගින් සුජීවීන් විනාශ කරන අතර එහි රසායනික ස්වභාවය නොවෙනස්ව තැබීම. ඒක තමයි පැස්චරීකරණය කියලා කියන්නේ. පාස්චරීකරණය ලුයි පාස්චර් ලියා ගන්න. ලුයි පාස්චර් තමයි ඔක හඳුන්වා දෙන්නේ. ජල බීතිකා එන්නත නිපදවපු කෙනා, ජෛව ජනවාදයේ ගෙනාපු කෙනා. එයා තමයි පාස්චර්. right. අපි යන ප්‍රශ්න අංක 48 තා ප්‍රශ්න 2යි. 48. විශ්ව වෙන සියවසේදී ගණිතමය සංකේත තර්ක ශාස්ත්‍රය එතන පොඩි අවුලක් තියෙනවා. ගණිතමය සංකේත තර්ක ශාස්ත්‍රය කියන්නේ දෙකක් පොත නේ.
බිහි කිරීමට පුරෝගාමී වූ මහාචාර්යවරුන් කමන්නේ 48 උත්තරේ රසල් සහ වයිට්හෙඩ් 48 උත්තරේ රසල් සහ වයිට්හෙඩ් මොකක්ද යාලා පදනම් කරගත්ත ග්‍රන්ථය යාලගේ ග්‍රන්ථය ඉස්සලා කතා කරා Principia Mathematica Principia Mathematica Principle of Mathematics කිව්වත් හරි හරි යුක්ලිඩ් කියන්නේ ජ්‍යාමිතිය පියා හරි ප්‍රේග කියලා කියන්නේ නූතන තර්ක ශාස්ත්‍රඥයෙක් හරි 49 ඇලන් ටියුරින් මෙන්න වැදගත් ප්‍රශ්නයක් 2000 කීයද 22 කෙටි ප්‍රශ්න 10 වෙනි කෙටි ප්‍රශ්නේ තියෙන්නේ ටියුරින් ටෙස්ට් එකක් යනු කුමක්ද ටියුරින් පරීක්ෂණයක් යනු කුමක්ද කෘත්‍රිම බුද්ධිය ආරම්භක ඇලන් ටියුරින් ටියුරින් ටෙස්ට් එකක් කියලා කියන්නේ ඇලන් ටියුරින්ගේ පරීක්ෂණය මිනිසාට මෙන් කෘත්‍රිම බුද්ධියට හිතන්න පුළුවන්ද තම පරිගණකයට හිතන්න පුළුවන්ද කියලා කරපු පරීක්ෂණ. ඒ ලෙවල් වලට ආවා. ඇලන් ටියුරින් කියන්නේ ළමයි පරිගණකයේ මෙන්ම කෘත්‍රිම බුද්ධිය ආරම්භකයා. පරිගණකයේ නිපදවන්නේ චාල්ස් බැබේජ්. හැබැයි ඒක ආරම්භය දෙන්නේ ටියුරින්. 49 උත්තරේ 3. අවසාන ප්‍රශ්නයේ දිනේ ප්‍රශ්න අංක 50. හොඳ උපන්යාසයක ලක්ෂණයක් නොවන්නේ. හොඳ උපන්යාසයක ලක්ෂණයක් නොවන්නේ. right සරල විය යුතුයි ලක්ෂණයක් ප්‍රාග් සම්භාවී විය යුතුයි ලක්ෂණයක් වාස්තවික විය යුතුයි ලක්ෂණයක් අනුසන්ධාන වෙන්න ඕනි කියන්නේ ශ්‍රේෂ්ඨය අනිත්‍යවත් එක ගැලපෙන්න වෙන්න හරි හැබැයි ස්වයං විරෝධී වෙන්න බෑ ස්වයං විරෝධී නොවිය යුතුයි හොඳ උපන්යාසයක් ස්වයං විරෝධී නොවිය යුතුයි පැහැදිලිද හරි පැය එකමාරක් අද ටිකක් ඉක්මනින් අපි කතා කරා ප්‍රශ්න 50 සාකච්ඡා කරා නේ ඔයා දැන් මේකෙන් තේරුම් ගන්න මට මේ වෙලාව ඔයාගේ ලකුණු වැඩක් නැහැ ඔයාට වැඩක් තියෙනවා මට වැඩක් නැහැ ඔයා මේකෙන් තේරුම් ගන්න ඔයාට බැරි මොනවද කරලා නැති පාඩම් මොනවද කොච්චර කරත් මට කෙනවාට තාම බැරි වෙලා තියෙන්නේ මොනවද නේ පාඩම් කරන්න නැතුව බැරි වෙලා තියෙන්නේ මේ සියල්ල ඇනලයිස් කරගන්න කරලා නැති පාඩම් ටික වෙනම ලියා ගන්න හරි අපි ස්පීඩ් රිවිෂන් ක්ලාස් එක හෙට තියෙනවා හෙට පොයේ නිසා රෑ නැතුව සමහරවිට මම උදේ දාන්නත් ඉඩ තියෙනවා මම ඒක කතා කරලා ගෲප් එකට දාන්නම් එතකොට ළමයි මොකද පොයේ දවසේ රෑට ළමයි නෑ නේ සාමාන්‍යයෙන් නේ හැබැයි උදෙත් නෑ උඹලා දන්සල් කන්න යනවනේ එහෙම ටිකකුත් තියෙනවා හරි එතකොට අපි මේ කරලා නැති පාඩම් සියල්ල ස්පීඩ් රිවිෂන් එකේ මාස 5න් වැඩේ ගොඩ දාලා දෙනවා පේපර් ක්ලාස් එක වෙනම සෙපරේට් යනවා රිවිෂන් ක්ලාස් එක වෙනම සෙපරේට් යනවා තේරුණාද එතකොට ලොකු වැඩ කොටසක් කරනවා සම්බන්ධ වෙන්න පුළුවන් ස්පීඩ් රිවිෂන් එකට අද ආපු අයටත් මම කියන්නේ යාළුවෝ ඉන්නවා නම් පණිවිඩය කියන්න රයිට් අපි වැඩේ දිගටම කන්ටිනියුලි කරගෙන යනවා විභාගෙ වෙනකන් ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න හැමදාම හරි රෙකෝඩින් දෙන්නේ සීමා සහිතව රයිට් එන ළමයි හැමෝටම good night අපි අදට වැඩේ අවසන් කරනවා ගැටලු මොනවා හරි තියෙනවා නම් ඔයා මට WhatsApp message එකක් දාන්න right